හරි. right. දැන් තමයි අර ක්ලාස් එකක් කරනවා කියන ෆීලින් එකෙන් ඔය රෙකෝඩින් කියන එක ඔන් කරාම. හරි. හා. මෙතන තියෙනවා පුතේ 2016 අවුරුද්දේ ඉඳන් 2024 අවුරුද්ද දක්වාම මමම හදපු essays paragraphs ඔක්කොම ඉන්ක්ලූඩ් කරපු තනි ටියුට් එකක්. හරි. මේකේ අපි දාලා තියෙනවා පුතේ essays වර්ග ටික ඔක්කොමත් සහ paragraph වර්ග ටික ඔක්කොම සියල්ලම දාලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට පුතේ එක පේපර් එක paragraph මාතෘකා දෙකක් එනවානේ. paragraph වලට මාතෘකා දෙකක් එනවා. ඊට පස්සේ essay මාතෘකා හතරක් එනවා. හරි. paragraph මාතෘකා දෙකයි සහ essay මාතෘකා හතරයි. පොඩි වැඩක් කරන්නද ළමයි මම මේ ලොකු ලයිට් එකක් තියෙනවා ඒක දැන් අපි නින්නේ මේ පිට ළමයි නෑ නේ ඉන්සෝම කතා කරන් යා මේ ලයිට් එක මම වෙනස් කරන්න බලන්න වලට පේනවද කියලා අවුලක් නෑනේ මාව ෂේප් එකේ පේනවන්නේ කොහොම දම් පාට දම් රජින වගේ ලයිට් එකම දාලා තින්නේ අපි අරක ලයිට් එක නැත්නම් සැර වැඩි දැන් පැය ගාණක් ඉන්නත් එපේ පේනවනේ මාවනේ එන්න ලස්සනට හරි රයිට් මෙතන තියෙනවා ළමයි අර මං කියපු විදිහට 2016 ඉඳන් 24. ඔයාලට තාම ටියුට් එක දුන්නේ නැති වෙන්න හේතුව තමයි 24ට එනකම් මෙතන තියෙනවනේ පුතේ. ඔයාලට ටියුට් එක හම්බෙන්නේ 25 essay ටිකක් දාලා. හරි මොකද 25 exam තිබ්බා. 25 exam එකේ තියෙන essays paragraph ටිකක් දාලාම තමයි ඔයාලගේ ටියුට් එක දෙන්නේ. ඒතකොට මම මේක මේ මාසය ඇතුළත ඔයාලා ලැබෙන්න සලස්වන්නම්. හරි. අවුරුද්දකට එක පේපර් එකක පුතේ ඔයාලට paragraph මාතෘකා දෙකක් හම්බෙනවනේ. paragraph එකක් කියලා අපි කියන්නේ කෙටි ඡේදයකට. හරි මෙතනදී පුතේ ඔයාලට වචන 50ත් 60ත් අතර ප්‍රමාණයක් තමයි ලියන්න කියලා කියන්නේ ගොඩාක් ලොකු විස්තරයක් නෙමෙයි අදාළ කරුණු කීපයක කෙටි ඡේදයක් හරි අවුරුද්දකට විතර පේපර් එක මාතෘකා දෙකක් හම්බ වෙනවා දෙකෙන් කැමති එකක් ඔයාලට තෝරගන්න පුළුවන් ඊට පස්සේ ඔයකට අපිට ලකුණු 5ක් හම්බ වෙනවා ඊට පස්සේ එසේ එකට ළමයි ලකුණු 15ක් හම්බ වෙනවා මාතෘකා 4ක් එක්ක ඒ මාතෘකා 4ෙන්නොත් පුතේ ඔයා 4ම ලියන්න ඕනේද නැහැ ඔයා කැමති එක මාතෘකාවක් තෝරගත්තා නම් ලියාගෙන යන්න පුළුවන් හරි right දැන් ඇයි අපිට මේක ගොඩක් වැදගත් වෙන්නේ මොකද මම කිව්වා පේපර් එකේ අපිට ලකුණු කීයක් හම්බෙනවද ලකුණු අපිට හම්බෙනවා එසේ එකේ 15යි 5යි ලකුණු 20ක් හරිද අනිවාර්යෙන් පුතේ මෙන්න මේ පැරග්‍රාෆ් කියන එකේ ලකුණු 5න් 4ක් විතර අපිට ගන්න පුළුවන් කෙටි ඡේදේ එසේ එකේ අනිවාර්යෙන් 15න් 10ක් 12ක් විතර අපිට ගන්න පුළුවන් හරි මොකද්ද මේ දෙකේ තියෙන වෙනස ඒක අපි මුලින්ම දැනගන්න ඕනේ හරි එසේ එකක් කියලා කියන්නේ පුතේ හිතන්නකෝ දැන් මම මේ කතාව කලිනුත් පන්තිවල කියලා තියෙනවා දැනුත් මම ඕක කියාගෙන යන්න එසේ එකක් කියලා අපි කියන්නේ රචනාවකනේ රචනාවකදී පුතේ ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම අර නීරස එසේ එකක් ඒ කියන්නේ රසවත් භාවයක් නැති එහෙම නැත්නම් කිසි පිළිවෙලක් නැති රචනයක් භාවිතා වෙන්නේ නැහැ හරි දැන් හිතන්නකෝ මේ තියෙන වගේ සිංහල පේපර් එකක් කියලා මම ඔය හැමදාම කියන කතාවනේ සිංහල පේපර් එක. අපි හිතමුකෝ ඔයාට හම්බෙන මාතෘකාව මේ දවස් ටිකේ අපි කියේ පොලිතින් භාවිතය ගැන ඒක ඕනේ නැහැ. අපි නිකන් ගමුකෝ කාලීන ටොපික් එකක් නේ ඩෙන්ගු මදුරුවා කියන්නේ. හරිද? ඩෙන්ගු මදුරුවා මාරාන්තික. හරි. ඒ නිසා ගෙවල් අවට සුද්ධ කරගන්න. හරි. ඒක අපිට වැදගත් නැහැ. ඩෙන්ගු මදුරුවා කියලා හිතන්න මාතෘකාව. ඕක තමයි සිංහල රචනාව. වචන කීයක් සිංහල පේපරේ ලියන්න ඕනද ළමයි? 250ක් ලියන්න ඕනේ. හරිද? අපේ එච්චර ලියන්න නැහැ. අපිට වචන 200යි ලියන්න තියෙන්නේ. පැරග්‍රාෆ් එකට වචන 50ක් 60ක් කිව්වනම් හරි. right. දැන් ඩෙන්ගු මදුරුවා කියන මාතෘකාවට ආපුවාම ඔයා පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඩෙන්ගු මදුරුවා නරකයි කියලා කියන්නේ මේ ගතිගුණ අතින් නෙමෙයි. මේ හානිදායකයි කියලාද කියන්නේ. ඒ කියන්නේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඩෙන්ගු මදුරුවා මාරාන්තිකයි කියලා අර මු මාරාන්තිකයිම කියලා දානවා. එහෙම කරනවද? එහෙම කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ගොඩක් අය කරන්නේත් එහෙමයි. හැබැයි එහෙම කරාට ඔයාට සම්පූර්ණ ලකුණු හම්බ වෙනවද? නැහැ. හරි. ළමයි සිග්නල් ගැටලුවක් නැහැ නේ. මම මේ කතා කරන් යන ස්පීඩ් එක ගැටලුවක් නැහැ නේද? right. එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. කතා කරන් යන්න පුළුවන්. right. එතකොට ඔයා පටන් ගන්න පළවෙනි වචනේ ඉඳන් පුතේ ඉවර වෙන 200 වෙනි වචනය දක්වා ඔයා ඩෙන්ගු මදුරුවා මාරාන්තිකයි කියලා හරියන්නේ නැහැ. ඔයා ඔයාගේ මාතෘකාව කඩා ගන්න ඕනේ කොටස් කීපයකට. දැන් පුතේ ඔයාට සිංහල පේපර් එකේ නම් වචන 250ක් නේ. අපේ පේපර් එකේ වචන 200ක්. අපි හිතමු ওই වචන 200ට කතා කරන්න කියලා. හා. ඔයා 200 කඩා ගන්න පුළුවන් නේද පුතේ කොටස් 4කට විතර. සාමාන්‍යයෙන් අපි කරන්නේ එහෙමනේ. 50 ඡේද 4ක් විතර හදා ගන්න. හරි. එතකොට 50 පළවෙනි ඡේදෙට මම කියනවා ඩෙන්ගු මදුරුවා යන මොකෙද්ද? මොකෙද්ද කියලා කියන්නේ ඩෙන්ගු යන කුමක්ද වගේ අයිඩියා එකක්. එතකොට කොහොමද හැදෙන්නේ මොන වගේ දේවල්ද වෙන්නේ ඔන්න ඔහොම කියලා කතා කරගෙන යනවා. මගේ පළවෙනි වචන 50 මම ඒ වැඩේට තියාගන්නවා. මගේ දෙවෙනි වචන 50න් බැරිද පුතේ මට කියන්න ඩෙන්ගු මදුරුවා බෝ වෙන්නේ කොහොමද වගේ.
right බෝ වෙන්නේ කොහොමද ඊට පස්සේ මොන වගේ ක්‍රියාකාරකම් මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් නිසාද ඩෙන්ගු මොනවද බලපාන්නේ ඩෙන්ගු මදුරුවාගේ බෝ වීමට වගේ කතන්දර මට කියන්න බැරිද පුළුවන් හරි මම මේ සිංහල පේපරය not the english paper just only the sinhala one සිංහල පේපර් එක ගැනයි මේ කියන්නේ හරි ඒකලව දෙවෙනි ඡේදයේ එතනතොට ඩෙන්ගු මදුරුවාගේ හැසිරීම කොහොමද හැසිරීම කියලා කියන්නේ ගතිගුණ නෙමෙයි හරි එයා නරකයි එහෙම නෙමෙයි මදුරුවා හොඳට දන්නේ නැහැ හරි බෝ වෙන්නේ කොහොමද මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් බලපාන්නේ කොහොමද ඔන්න ඔය වගේ දේවල් ටිකක් කියන්න පුළුවන් හරි තුන්වෙනි ඡේදයෙන් ඔයාලට කියන්න පුළුවන් මේ පුතේ ඩෙන්ගු මදුරුවාගේ අපි ගත්තොතින් මෙයාගේ තියෙන තර්ජන සහ වළක්වා ගන්නේ කොහොමද? ඔන්න ඔහොම නේද ළමයි ඔයාලා ලියුවොත් ලියන්නේ. හරි. මේ වගේ තර්ජන ටිකක් සමාජයට තියෙනවා. එතකොට අපි මේ දේවල් ටික කරවොතින් ඒ කියන්නේ එයාගෙන් වෙන්න පුළුවන් නරක පැති මෙන්න මේ වගේ දේවල් ටිකක් තියෙන්නේ. එතකොට අපි කොහොමද මේකෙන් රැකෙන්නේ කියලා තුන්වෙනි ඡේදයෙන් කතා කරලා අවසානයේදී පුතේ ඔයාලට සාරාංශයක් වගේ ඉදිරිපත් කරන්න බැරිද? මේ දේවල් නිසා බෝ වෙනවා. එතකොට මේ දේවල් අපි අවම කරගෙන අපි අපේ අවට පරිසරයේ එහෙම පිරිසිදු තියාගෙන ඉස්සරහට ගියොත් හොඳයි කියන අයිඩියා එක දුන්නා නම් නේද ඔයාගේ ඒක කම්ප්ලීට් වෙන්නේ. ඕකම අපි බැලුවොත් පුතේ පරිසරය සුරකිමු කියන මාතෘකාවට පටන් ගත්ත පළවෙනි වචනේ ඉඳන් ඉවර වෙන වචනේ දක්වා පරිසරය ආරක්ෂා කරමු රැකගනිමු ආරක්ෂා කරමු තා මාරු කර ලියනවා. එහෙමනේ සිංහල පේපරෙම ලියන්නේ. හරි එහෙම කරා කියලා අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. පරිසරය රැක ගන්න ඉස්සල්ලාම කියනවනේ පරිසරය මොකක්ද කියලා කියනවා. ඇත්තටම අපි එහෙම දන්නවද? දන්නේ නැහැ. දන්න දේවල් දාලා කියනවා. පරිසරය අනුව අපේ අම්මාය ඊට පස්සේ අපි පරිසරය රැකගත යුතුය ඔන්නෝම කියලා කියනවා. හරිද? ඊට පස්සේ පරිසරය සුරකිමුණු මාතෘකාව. පරිසරය විනාශ වෙන්නේ කොහොමද? බලපාන මිනිස් ක්‍රියාකාරකම්. මිනිස්සු කරන දේවල්. ඔය වගේ දේවල් අපිට කියන්න බැරිද? පුළුවන්. තුන්වෙනි ඡේදයෙන් පරිසරය අපි රැක ගන්න ඕනේ කොහොමද කියලා කියනවා. ඒතකොට මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ හානි වලට ලක් වෙන පරිසරය අපි කොහොමද රැකගන්නේ කියලා අපි කතා කරනවා. ඒකල අවසාන ඡේදනුත් පුතේ ඔයාලට වැරදෙන් කන්ක්ලූෂන් එකට අපි නිගමනයට කියන්නේ කන්ක්ලූෂන් කියලානේ. කන්ක්ලූෂන් එකට එන්න බැරිද? පරිසරය අපි මෙහෙම සුරකින්න ඕනේ, ආරක්ෂා කරගන්න ඕනේ, අන්තිමේට ඉවර කරනවා මම පරිසරයට ආදරෙයි කියලා. ඒ වගේ ඉවර කරන්න ඕනේ අපේ සේ ටොපික්. ඔය විදියට පුතේ ඔයාට හම්බෙන මොන මාතෘකාව හරි ගානට සංවිධානය කරලා ලිව්වොත් තමයි ඔයාට ලකුණු ටික හම්බෙන්නේ. හරි. ඕකම තමයි පුතේ ඉංග්‍රීසි පේපර් එකේදීත් වෙන්නේ. හරි. මුලින්ම ඔයාට තියෙන්න ඕනේ ඉංග්‍රීසි ලියන්න පුළුවන් සුදුසුකම නෙමෙයි. හරිද? ඔයා ඉංග්‍රීසි වාක්‍ය හදන්න දන්නවා කියන සුදුසුකම නෙමෙයි ඔයාට තියෙන්න ඕනේ. ඔයාට හම්බෙන මාතෘකාවට කතා කරන්න ඔයාට සංකල්ප තියෙන්න ඕනේ පුතේ. හරි. ඔයාට අයිඩියාස් එන්න ඕනේ, කන්සෙප්ට්ස් එන්න ඕනේ. කන්සෙප්ට් තිබ්බොත් තමයි කන්සෙප්ට් එක හරවලා ලියා ගන්න පුළුවන් වෙන්නේ. මොකද ඔයා කොහොම කරත් සිංහල පේපරේ මොනවාම හරි කියන්නේ අපි හිතමු රචනාවේ ඔයා එහෙම අවබෝධයක් නැතුවම හරි කොහොම වුණත් අන්තිමේට මොනවා හරි ලියලා දෙනවද නැද්ද? දෙනව නේද? මොනවාම හරි පටලවලා ලියනවනේ. ඒ ඔයා තුල කන්සෙප්ට් එකක් එන නිසානේ. ඔය කන්සෙප්ට් එකම පුතේ මේකට අපි ඇප්ලයි කරලා අපි සිංහලෙන් එතන කන්සෙප්ට් එක ඉංග්‍රීසි වලින් ලියාගත්තොත් අපේ වැඩේ ගොඩද නැද්ද? ගොඩ. අපි දන්න වචන පාවිච්චි කරලා අපේ තියෙන අපිට එන අයිඩියා එක ගැලපෙන කන්සෙප්ට් එක හරවගෙන අපි දන්න වචන පාවිච්චි කරලා ඉවරයක් කරලා දානවා වාක්‍ය. ඔහොම තමයි අපි එසේ එකක් ලියනවා කියලා හිතන්න ඕනේ. කියන්නේ සරලම ක්‍රමය. හරිද? දැන් පුතේ මට පුළුවන් ඔයාලට ඕනේ නම් දැන් මෙතනක් තියෙනවා ICS ගණනාවක්. තව ඕනනම් එන්න පුළුවන් ICS 100ක් විතර අරන් සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි අපි ඔය 100ක් සාකච්ඡා කළා. අපි හිතමු 100ම කටපාඩම් කරා කියලා. ඒ කටපාඩම් කරලත් 100ක් ලියාගෙන කටපාඩම් කරලත් ඔයා එක්සෑම් එකට යද්දී ඔයාට 101 වෙනි රචනාවක් આવොත් මොකද කරන්නේ? ජීවිතේට දැකලා නැති එකක්. ඒකට එහෙම වෙන්න පුළුවන් නිසායි මේ කියන්නේ අපි ඕනම එසේ එකක් ලියන්න පුළුවන් මට්ටමට තමයි හුරු වෙන්න ඕනේ. හරි. ඒකට පුතේ අනිවාර්යෙන් අපිට සංකල්ප එන්න ඕනේ. ඒ කියන්නේ අපිට කන්සෙප්ට්ස් එන්න ඕනේ ඔළුවට. මම මේ දේවල් තමයි කතා කරන්නේ. සිංහල පේපර් එකට අපි මොන හරි ගැට ගන්නවනේ. ඒ ටිකම මේකට කරා නම් හරි දන්න වචන පාවිච්චි කරගෙන. හරි. දැන් අපි බලමු ওই වැඩේ කොහොමද කරන්න කියලා. මම මේ වෙද්දි ග්‍රේඩ් 10 නාලපිටියේ සත්මායතනයේ ළමයින්ට සඳුදා කතා කරා එසේ රයිටින් ගැන. හරි. ඊට පස්සේ මගේ තව 11 ගෲප් එකක් යනවා මම මේකෙත් කතා කරා. හෙට බ්‍රහස්පතින්ද අපි හම්බෙනවා නාලපිටියේ සත්මයකේදී 11 ළමයි එක්ක. ඒතකොට එයාලත් එක්ක හෙට තව දුරටත් එසේ කතා කරනවා. සෙනසුරාදාට ගිනිගත් වෙන විෂන් එකේ 10 ළමයි එක්කත් අපි ඔය වැඩේ කතා කරමු. හරි. ඒතකොට තවත් මේ වැඩේ ඩෙවලොප් කරගන්න පුළුවන්. අද දවස් අපි පාවිච්චි කරලා එසේ එකකට කරුණු හදාගන්න වැඩේ කරන්නේ කොහොමද කියලා බලමු. හරි. අපි කියවනේ පුතේ දැන් අර මාතෘකාවට එකකට අපි වචන 50ක් විතර ගන්නවා කියලා. දැන් අපි හිතමුකෝ අර පරිසරය සුරකිමු කියන කතන්දරේ. ඕකෙන්ම ඔයාට එනවා කියලා හිතන්න පුතේ ඡේදයක්.
හා ඔයා පරිසරය සුරකිමු කියන මාතෘකාවේ මුලින්ම ඔයා කියනවා කිව්වේ පරිසරය කියන්නේ මොකක්ද කියන කතාවනේ. ඒකට ඔයා වචන 50ක් අයින් කරනවා කිව්වා. හරි. සාමාන්‍යයෙන් වචන 50ක් හදන්න වාක්‍ය කීයක් ඕනද ළමයි? නිකමට හිතලා කියන්නේ. සමහර වචන 50ක් හදාගන්න. නිකම් වාක්‍යයක් ලිව්වත් පුතේ ඔයාලා නිකමට ගණන් කරලා බලන්න වචන 6ක් 7ක්වත් ඕකේ තියෙනවද නැද්ද? තියෙනවා ළමයි. හිතන්න අපි නිකම් මැදාගයක් කියමුකෝ. වචන 7ක් කියමුකෝ. වාක්‍යයක වචන 7ක් තියෙනවා. වාක්‍ය 10ක් ලිව්වොත් වචන 70යි. එතකොට අපි නිකම් කෙටි පැරග්‍රාෆ් එකකට අපිට ඕනේ පුතේ වචන 50ත් 60ත් නේ. ඒ කියන්නේ වාක්‍ය 6ක් 7ක් ලියාගත්තොත් අපේ වැඩේ හරිද නැද්ද? හරි ළමයි. එසේ එකටත් ඒ විදිහම වාක්‍ය 6 7 සෙට් 4ක් හදාගත්තා නම් ඉවරයි නේද? ඒ කියන්නේ අපි වචන 40ක 50ක විතර සෙට් 4ක් හදාගන්නවා. ඔය වැඩේ අපි කරන්න එක තමයි දැන් මෙතනින් කතා කරන් යන්නේ. හැබැයි මේක මට විතරක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මම මේ කියලා දෙන concept එක ඔයාලා දවස ගානේ අද සිට ඔයාලා විභාගයේ ලියන දිනය දක්වාම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කරේ නැත්නම් අපිට අන්තිම වෙද්දී සාරවත් එසේ එකක් ලියන්න බෑ ළමයි. මුලින්ම අපි සරලව වාක්‍ය ටික හදා ගන්නවා. පස්සේ ඒක දියුණු කරගෙන අපේ හොඳම එසේ එකට යනවා. කොහොමයි වැඩේ වෙන්නේ. තේරුණා නේද කතන්දරේ? හරි. පැරග්‍රාෆ් එක පුතේ වචන 50ක් 60ක් නේ බලාපොරොත්තු වෙන්නේ. ඒතර වචන 50ක් 60ක් බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ හිතන්නකෝ ඔයා පරිසරයේ සුරකිමු කියන මාතෘකාවට පළවෙනි ඡේදයට වචන 50ක් ගන්නවා කියලා. හරි. වචන 50ක් ගන්නවා කියලා කියන්නේ වාක්‍ය 5ක් 6ක් විතරනේ. හා. ඒකම පුතේ ඔයා මේ පැරග්‍රාෆ් එකට වාක්‍ය දෙකක් ගත්තොත් මදිද? එක වාක්‍යයක වචන අපි වචන ගණන් කර ඉන්නේ නැහැ. නමුත් අපි හිතන්න ඕනේ එහෙමනේ. පරිසරය යනු කුමක්ද කියන්න ඔයා පැරග්‍රාෆ් එකේ වචන 50ක් පාවිච්චි කර එසේ එකේ වචන 50ක් පාවිච්චි කරනවා නම් පැරග්‍රාෆ් එකේ වචන 15ක් විතරනේ පාවිච්චි කරන්නේ. මොකද පුතේ ඔක්කොම වචන 60ක් වෙන්නනේ ලියන්නේ අපි. පැරග්‍රාෆ් එකට පුතේ පරිසරයේ සුරකමු කියලා ඔයා හරි වාක්‍ය දෙකක් හදාගන්නවා. එතකොට පරිසරය විනාශ වෙන්නේ කොහොමද කියලා හරි වාක්‍ය දෙකක් හෝ තුනක් හදාගන්නවා. පරිසරය ආරක්ෂා කරන්න ඕනේ කොහොමද කියලා වාක්‍ය දෙකක් තුනක් හදා ගන්නවා. ඊට පස්සේ අපි මේ වගේ මෙහෙවරක් සමාජයට කරන්න ඕනේ වගේ කියලා පොඩි කන්ක්ලූෂන් එකක් අපි කියන නිගමනයකට වාක්‍ය දෙකක් විතර තියා ගන්නවා. පැරග්‍රාෆ් එක හරිද නැද්ද ළමයි? හරි. ඔය විදිහට අපි එක සෙට් එකක් හදා ගන්නවා පැරග්‍රාෆ් එකට. ඔය වගේ සෙට් 4ක් හදාගත්තා නම් හරි එසේ එකට. දැන් ඕක එකපාර කරන්න පුළුවන් කියන්නේ අපි කාලයත් එක්ක ප්‍රැක්ටිස් කරගෙන යන්න ඕනේ. අවධාරණයෙන් කියන්නේ මේ වැඩේ අද සිට හැම පන්තියකම ළමයෙක්ම කරන්නම ඕන වැඩක්. හරි. මේකට වෙනම පොතක් තියාගෙන අපි වාක්‍ය හදනවා හෙට ඉඳන් මම ගෲප් එකට දාන්න හෙට ඔයාලා අලුතෙන් පොතක් ගේන්න ඕනේ. ඔය පොත ගෙනල්ලා අපි හැමදාම මේ වැඩේ කතා කරනවා. මොකද අපි පන්තියේ දැන් අපි වෙනම දවසක් දාගන්නවනේ එසේ ලයිව් එක කතා කරන්න. ඒ නිසා. හරි නේද? එහෙනම් ওই කතාව තේරුණානේ. හරි. අද අපි බලාපොරොත්තු වෙනවා ළමයි මේ ඇනලයිස් කරන වැඩේ කරගන්න. ඒ කියන්නේ ඔයා කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාවේ කරුණු ටික හදාගන්න මෙන්න මේ සාම්පල් එසේස් වලින්. හරි. පුතේ සාමාන්‍යයෙන් පොදුවේ එන මාතෘකා මොනවද? පොදුවේ එන්න පුළුවන් මාතෘකා එසේකට. හරි. එසේ එකට සාමාන්‍යයෙන් පුතේ මෙන්න මෙහෙම එක්කුත් තියෙනවා. ඔයාලා එසේ එකම ලියන්නත් පුළුවන් නැත්නම් ස්පීච් එකක්. ස්පීච් කියන්නේ ඉතින් එසේම තමයි. හරි. තව පුතේ අපිට chances තියෙනවා එක්ක ඩයලොග් එකක් එන්න පුළුවන් නැත්නම් මොනවාද කන්වර්සේෂන් එකක් කියන ඩයලොග් එකක්ම තමයි. එහෙම නැත්නම් ස්ටෝරි එකක් එන්න පුළුවන්. එක්ක කතන්දරයක් වාට රචනා මාතෘකාවට එන්න පුළුවන් නැත්නම් ඩයලොග් එකක් එන්න පුළුවන්. ওই දෙක පුතේ පොඩ්ඩක් ලේසි. ස්ටෝරි එකටත් වඩා ඩයලොග් එක ලේසි. මොකද hello how are you ඔන්නෝම කන්ටිනියු කරන්න යන්න තියෙන්නේ. ඔයාට කොහොමද කින්ද මන්ද වගේ කතන්දර ටිකක් කතා කරගෙන යන්න තියෙන්නේ. ස්ටෝරි එකටත් ඉතින් ඔයා පටන් ගන්න කතාවක් කියාගෙන යන්න තියෙන්නේ. හැබැයි ওই මොකක් වුණත් ඔයා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? එහෙම ඔප්ෂන් තියෙනවා. ඒ නිසා ඔයා මුලින්ම රයිටිං ස්කිල් එක අපි හදාගමු පුතේ කන්සෙප්ට් එක. එතකොට ඔයාට එසේ ටොපික් එකේ මොකක් ආවත් ලියන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් ජනප්‍රියයිම කියලා අපිට කියන්න පුළුවන් මේ මොනවාද ටොපික්ස් තියෙන්නේ මේ පොඩි මෙහෙම එක්කුත් තියෙනවා නිකන්. මම දැන් මේ කැමරාව දිහාමනේ බලාගෙන කතා කරන්නේ නිකන් මේ අවුලුත් වගේ. හරි. වන්නිලා ඇත්තොත් ඉන්නවා අපිත් එක්ක. හොඳයි. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඇවිල්ලා. රයිට්. නම් මාරු කරගන්න ළමයි නම් මාරු කරගන්න මේ කවුද කියලා හොයාගන්න බෑනේ එතකොට. හරි. රයිට්. ඉතෝර කැමරාවට කතා කරද්දි නිකන් මේ නිකන් මොකද්ද වගේ. හරිද? රයිට්. මම කතා කරන්නේ. හොඳයි. එන්න පුතේ එහෙනම් අපි ටියුට් එකේ වැඩ පටන් ගමු. ටියුට් එකේ කතන්දරේට මුලින්ම තියෙනවා 2016 GCE O level test number 8 paragraph writing කියන එක. මම කිව්වා paragraph එකක් කියලා කියන්නේ පුතේ කෙටි ඡේදයකටනේ. ඒතකොට ඡේද ලිවීමක් තමයි මුලින්ම හම්බෙන්නේ. මේක හම්බෙන්නේ පළවෙනි පේපර් එකේ ප්‍රශ්නාංක 8 විදියට ලකුණු 5ක ප්‍රශ්නයක්. හරි right.
මේකෙදි නම් පුතේ ඇත්තටම අපිට ලේසි මාතෘකා ටිකක් තමයි හම්බෙන්නේ. මට අර ඉස්සලා කියන්න ගිය කතාව අමතකුණානේ. ජනප්‍රිය මාතෘකා. මොනවද පුතේ ජනප්‍රිය මාතෘකා? ඕක අපිට මෙන්න මෙහෙම කැටගරයිස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කෙටි ඡේදයක්, ඒ කියන්නේ පැරග්‍රාෆ් එක. මම ආයේ කෙටි ඡේද කියන්නේ නැහැ ළමයි. කෙටි ඡේද කියන්නේ මොනවටද? පැරග්‍රාෆ් වලට. පැරග්‍රාෆ් රයිටිං වලදී පුතේ වඩාත් සුලභම මාතෘකා ටිකක් තියෙනවා මෙන්න මේවා. අංක 1 ළමයි my favorite කතන්දර. මොනවද my favorite කතන්දර කියන්නේ? එක්ක my favorite hobby මගේ ප්‍රියතම විනෝදාංශ. hobby කියන්නේ විනෝදාංශ. my favorite story book මගේ ප්‍රියතම කතන්දර පොත. එහෙම නැත්නම් my favorite place මං ප්‍රියතම ස්ථානය. ඕකම එන්න පුළුවන් පුතේ the place I like to visit කියලා. ඒකත් ඒකම නේද? the place කියන්නේ ස්ථානය. I like කියන්නේ මම කැමති. to visit. visit කියන්නේ යන්න. මම යන්න කැමති ස්ථානය. හරි. ඊට පස්සේ hobby අපි කිව්වා, story book වගේ කිව්වා my favorite sport මගේ ප්‍රියතම ක්‍රීඩාව. my favorite sportsman මම කැමතිම ක්‍රීඩකයා. ඔන්න ඔය වගේ පුතේ my favorite කතන්දර කියන්නේ මම කැමතිම මම ප්‍රිය කරන මාතෘකාවෙන් ගොඩක් වෙලාවට එන්න පුළුවන්. දැන් මේ 2016ත් ඒ වගේ එකක් තියෙනවා. the job I like most. මම කැමතිම ජොබ් එක. ඔය වගේ මාතෘකා පුතේ ජනප්‍රියයි. එසේ වලද පැරග්‍රාෆ් වලද? පැරග්‍රාෆ් වල ළමයි. මොකද දැන් අපි හිතමුකෝ ඔයා කැමතිම ක්‍රීඩකයා ගැන කියන්න එනවා කියලා. ඔයාට තියෙනවද වචන 200ක් විතර ක්‍රීඩකයා ගැන කියන්න? එහෙම නැහැනේ. ඒකට ඔයා කැමතිම ක්‍රීඩකයෙක් ගැන වාක්‍ය 6-7ක් තමයි ලියන්න පුළුවන්. ඒ වගේ මාතෘකා පුතේ ගොඩක්ම වැටෙන්නේ පැරග්‍රාෆ් වලට. ආයෙ පුතේ මෙන්න මේ වගේ ඒවා. හරි. how to help elders. වැඩිහිටියෝ elders කියන්නේ වැඩිහිටියන්ටනේ. වැඩිහිටියෝ අපි බලාගන්නේ කෙසේද? value of education. අධ්‍යාපනයේ වටිනාකම. මෙහෙම එකක් තියනවා නේද? හරි. අනේ මන්ද. value of education. value of online education. ඒක නම් ඇත්තටම මේ එසේ මාතෘකාවකට ගන්න පුළුවන්. ඇවිල්ලක් තියෙනවා එහෙම. ඊට පස්සේ මෙතන තියෙනවා the value of friends තියෙනවා. හරි. ඔය වගේ ළමයි කෙටි මාතෘකාවක් එනවා ටිකක් අර ගොඩාක් ඩීටේල් ලියන්නේ නැති වෙන විදියට. හරි. එතකොට තව එතනින් අපිට ගන්න පුළුවන් value of friends තිබ්බා. animals are our friends. සතුන් අපේ යාළුවෝ. ඒ වගේ ඔන්න ඔය වගේ මාතෘකාවක් ඇත. මොකද පුතේ සතුන් අපේ යාළුවෝ කියවම අපිට සෑහෙන කතා කරන්න දෙයක් නැහැ නේ. පුළුවන් කතා කරන්නත් පුළුවන්. නමුත් ඔය වගේ මාතෘකා කියන්නේ සාමාන්‍යයෙන් මොන හරි ගලපලා ලියා ගන්න මාතෘකාවක් තමයි අපිට පැරග්‍රාෆ් වලට හම්බෙන්නේ. ඒකෙත් මෙහෙම එකක් තියෙනවා පුතේ. සාමාන්‍යයෙන් දැන් ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක ගොඩාක්ම අමාරුයි කියලා හිතන් ඉන්නේ. අමාරුයි කියලා කියන්නේ ගොඩක් අය අකමැති සබ්ජෙක්ට් එකක්. සමහරක් අය ළමයි දැන් ඔයාලා හොඳට ෆේස් කරනවා එක්සෑම් වලට ලකුණු ගන්නවා හොඳට වැඩත් කරන් යනවා කියලා අපි හිතන් ඉන්නවා. එහෙමනේ. හරිද? එතකොට එහෙම වැඩ කරන් යද්දි ගොඩක් වෙලාවට ඔයාලට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. නමුත් සමහරක් ළමයි ඉන්නවා වැඩ කරන්නෙම නැතුව නිකන් ඉංග්‍රීසි S එකක් වගේ දාගන්න බලාපොරොත්තු වෙනොත් ඉන්නවා. එතකොට පේපර් එකක් හදන්නේ පුතේ ඒක ගන්න ළමයටත් ඒක ගන්න විදියට හදනවා සහ S එක ගන්න ළමයටත් S එකක් ගන්න එපයි ළමයි. ඒතකොට S එක ගන්න හිතාන් ඉන්න ළමයට හිතාන් ඉන්නවා කියන්නේ S එකක් එන්න පුළුවන් විදියට පේපර් එක හැදෙනවා. ඒතකොට මේ පැරග්‍රාෆ් වලත් පුතේ සහ එසේ වලත් ඔය වැඩේ වෙනවා. අමාරු මාතෘකා අතරේ කාට හරි කොහොම හරි ලියන්න පුළුවන් මාතෘකාවකුත් තියෙනවා. හරිද? ඒතකොට එහෙමත් සමහරක් වෙලාවට දෙන අපිට එහෙම වෙනවාමයි කියන්න බෑ. නමුත් අමාරු එකයි ලේසි එකයි වගේ. තේරෙනවද? ඒතකොට හිතන්නකෝ නිකන් my favorite book වගේ ඇවිල්ලා value of friends වගේ එනවා. දැන් මෙතන තියෙනවා වගේ. හරිද? එතකොට ඒකෙදි සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට my favorite book එක ගැන ලියන්න පුළුවන් නේ. එහෙම chances තියෙනවා. නමුත් අපි එහෙම වෙනවාම කියන්නේ නැහැ. මොකද ඒකයි මම ඔයාලට කියන්නේ එක මාතෘකාවක්වත් ළමයි මම ඔයාලට එනවාමයි කියලා කියන්නේ. මම දන්නවා එන්නේ කොහොමද කින්ද මන්ද ඒ කතන්දර ටික ඔයාලට කියනවනේ. නමුත් කටපාඩම් කරවල යවන්නේ නැහැ ළමයි. මොකද මොකක් ආවත් ලියන්න පුළුවන් ලෙවල් එකට හදලා යවන්නේ. කටපාඩම් කරා කියලා වැඩක් නැහැ. ඔයා දන්නවා කටපාඩම් කරේ කියලා. කටපාඩම් කරපු එක ආවේ නැත්නම් ඊට වඩා දුක. හරි. ඒ නිසා අපි ඕනම එසේ එකක් ලියන විදියටයි කතා කරන්නේ. right. එසේ මාතෘකාව වලට ගියාමත් පුතේ සමහරක් වෙලාවට අමාරු මාතෘකා තුනක් අස්සේ ලියන්න පුළුවන් එක මාතෘකාවක් හරි තියෙනවා. හරි එක්ක එක ඩයලොග් එකක් වෙන්න පුළුවන්, ස්ටෝරි එකක් වෙන්න පුළුවන්, නැත්නම් සාමාන්‍ය එසේ එකක් වෙන්න පුළුවන් ඔය වගේ. හරි. එතකොට 2016 අවුරුද්දේ කියන්නේ මේ සිලබස් එකේ අලුත් සිලබස් එකත් එක්කම ආපු අවුරුද්දේ ෆස්ට් පේපර් එකේ පැරග්‍රාෆ් රයිටින් එක විදියට පුතේ ටොපික්ස් දෙකක් අපිට දීලා තියෙනවා. අංක 1 පුතේ the job I like most මේන ගැජමැටි තියෙනවා highlight කරන්න එහෙම පුළුවන්. highlight වල අපිට පාට මාරු කරන්න පුළුවන්. කොළ පාට හොඳයි නේද ළමයි? right. the job I like most කියලා එකක් ඇවිත් තිනවා. ආය value of friends යාළුවන්ගේ පොඩ ඉන්න
value of friends යාළුවන්ගේ වටිනාකම සාමාන්‍යයෙන් තේරෙනව නේද උතන මේ මොනවාද topics දෙකම average මට්ටමකට ලියන්න පුළුවන් දේවල් දෙකක්නේ the job I like most කිව්වොත් මම කැමතිම job එකනේ ඔයාලට පටන් ගන්න පුළුවන් මගේ කැමතිම job එක මේක මම ඒකට කැමතියි ආන් ඒ වගේ සරල වාක්‍ය ටිකක් එක්ක යන්නත් පුළුවන් value of friends යාළුවන්ගේ වටිනාකමනේ පුතේ යාළුවන්ගේ වටිනාකම කිව්වත් ඔයාලට එතකොට කතා කරන් යන්න පුළුවන් මේ අනිත් එක මට මේ participant list එක මම ඔහොම දාගන්න ස්ක්‍රීන්ෂොට් එකක් දැන් මෙතන අනිවාර්යයෙන් මෙතන මේ වැඩ කරන්න පුළුවන් සෙට් එක ආස සෙට් එක ඇවිල්ලා ඉන්නවා වැඩ කරන්න බෑ සෙට් එක කරන්න කියන අකමැති සෙට් එක තමයි උතන කට්ටි පනිනවා නම් පනින්නේ හරි ඔය ටික වෙනම අල්ල ගන්න බෑ එහෙම සෙට් එකක් ඉන්නවම තමයි කොහොමද එතකොට මේ වැඩේ අපි ප්‍රොසීඩ් එකම මේවා වෙන්න වෙනවා ඒ නිසා හැමෝටම මේ ජොයින් වෙන්න කියලා කියන්න තමයි හරි right මොකද නැත්තම් අපරාධ වෙනවා මට ඕනේ නෑ ළමයි මම රිසල්ට් මට O level English වලට තේ තියෙනවා general English A level වලට තේ තියෙනවා මේ මට ගන්න නෙමෙයිනේ දඟලන්නේ හරි ඔයාලට අරන් දෙන්න නෙමෙයි දඟලන්නේ ඔයාලට ඕනේ නැත්තම් මට ඕනෙත් නෑ නමුත් ඉතින් අර පන්තියක් විදියට නේ දැන් කොහොමත් රිසල්ට් එක ඔයාලා හරි රිසල්ට් එකක් ගත්තේ නැත්තම් ඒ ඇලියට යන්නේ කාගේද පන්ති ගියේ මගේ පන්ති ගියේ රිසල්ට් නෑනේ ආන් එහෙම අයිඩියා මම කැමති නෑ එහෙම වෙනවා හරි ඒකට ඒ නිසා හැමෝම මේ වැඩේට කෝපරේට් කරන්න ඕනේ මට පැහැදිලිවම පේනවා මේ සෙට් එකක්ම අඩුයි කියලා වැඩ කරන්න කම්මැලි සෙට් එකක්. හරි. වැඩ කරන්න පුළුවන් යාලට නමුත් කම්මැලි. එහෙම. right. okay. The job I like most. මේ වගේ පුතේ මෙන්න මේ කතන්දර ටික අහගෙන මේක අපි මේ විදිහට තමයි අපි කතා කරන් යන්නේ බෝඩ් එකෙත් අපි ලියන්න ඕන වෙද්දි ලියනවා නැත්නම් මේ කැෂුවලි කතා කරන් යන වැඩක් කරන්න. හරි. පුතේ සාමාන්‍යයෙන් හිතන්නකෝ යාට එන්නේ ඔය අපි මේ ප්‍රියතම කතන්දර කියලා. මොනවද මම කිව්වේ? The my favorite job මෙතන තියෙනවා එහෙම. ඒ කියන්නේ the job I like most. My favorite place මම යන්නම කැමති තැන. එහෙම නැත්නම් අපි ඒකට කියනවා the place I like to visit. My favorite hobby, storybook, food ඕන එක. ඔය වගේ මාතෘකාවල පටන් ගද්දිම ඔයාලට හිතෙනව නේද මෙහිම පටන් ගත්තොත් හොඳයි කියලා. දැන් හිතමුකෝ අපිට එන්නේ මේකමයි කියලා. the job I like most කියලා හිතමුකෝ ඔයා කැමතිම job එක. එහෙනම් ඔයා මෙතන ඉන්න බහුතරේ පටන් ගන්නෙ මෙහෙම නේද? මම කැමතිම job එක ડોක්ටර් කෙනෙක්, ඉංජිනේර කෙනෙක් කියලා එක වාක්‍යෙම පටන් ගන්නව නේද? එහෙම පටන් ගන්න එකේ ගැටලුවක් නෑ ළමයි. ඒක හොඳයි. හැබැයි ඒක අපිට ටිකක් අවාසි. මොකද අපිට සාමාන්‍යයෙන් ඔයා පටන් ගත්තොත් මං කැමතිම job එක මෙන්න මේකයි කියලා කතා කරන්න ඔයාට හම්බෙන්නේ පුතේ එක වාක්‍යයක්. හැබැයි ඔයා ඔයාගේ essay එක හෝ paragraph එක මෙන්න මෙහෙම පටන් ගන්නවා. හොඳට අහගන්නකෝ. මම පටන් ගන්නවා මේ වගේ. ලෝකය ගත්තහම ලෝකයේ ගොඩාක් රැකියා තියෙනවා. හරිද? එතකොට මේ රැකියා කීපයකට මට උදාහරණ ටිකකුත් කියලා ඒ අතරින් මා ප්‍රිය කරනම රැකියාව එහෙම නැත්නම් ඒ අතරින් මගේ ප්‍රියතම රැකියාව ડોක්ටර් කෙනෙක් වීමයි කියලා පටන් ගත්තොත් කන්ඩක්ටර් කෙනෙක් වීමයි හරි නැත්නම් බැරිම වුණොත් හරිද? කියලා පටන් ගත්තොත් අපිට හම්බෙන්නේ පුතේ ප්‍රියතම රස්සාව කියලා පටන් ගත්තොත් එක වාක්‍යයක්. හැබැයි ඔයා මේ ලෝකේ රස්සාවල් ගොඩක් තියෙනවා. ඒ අතරින් මේ වගේ රස්සාවල් තමයි මේ කියන්නේ මේ වගේ රස්සාවන් කීපයක්ම තියෙනවා. මේවා අතරින් මගේ ප්‍රියතම රස්සාව මෙන්න මේකයි කියලා පටන් ගත්තොත් ඔයාට වාක්‍ය එකක්ද හම්බෙන්නේ වාක්‍ය තුනක් හම්බෙනවා. තුනක් හම්බෙනවා. ඔන්න ඔය විදිහට අපි මුලේ කල්පනා කරන්න ඕන. ඒ කියන්නේ පටන් ගත්ත ගමන්ම ළමයි මගේ ප්‍රියතම රැකියාවවත් මගේ ප්‍රියතම කතන්දර පොත කියලාවත් ලියන්න එපා. හරි. පොඩි රවුන්ඩ් අප් එකක් ගිහින් එන්න ඕනේ මාතෘකාව වටේට. දැන් අපි හිතමුකෝ කතන්දර පොත් කියන එක ගැන කියනවා කියලා. ලෝකේ විවිධ කතුවරු විවිධ කතන්දර පොත් ලියලා තියෙනවා. උදාහරණ විදියට මෙන්න මේ වගේ කතන්දර පොත් ටිකකුත් තියෙනවා. ඔය අතරින් මම වඩාත්ම කැමති මෙන්න මේකට අපි දන්න එකම කතන්දර පොත මඩොල් දුවනේ. මඩොල් දුවයි කියලා කියනවා. තේරුණාද? එහෙම අපි පටන් ගත්තොත් පුතේ අපිට හම්බෙන්නේ එක වාක්‍යයක් නෙමෙයි වාක්‍ය තුනක් විතර. අපි කියනවානේ පුතේ වාක්‍යයක වචන 6-7ක් තියෙනවා කියලා. එතකොට ඔයා එක වාක්‍යයක් ලියුවොත් වචන 7ක් විතර හම්බෙන්නේ. හැබැයි ඔයා වාක්‍ය 3ක් විතර ලියුවොත් වචන වාට හම්බෙනවා 15කට එහා 20ක් විතර හම්බෙනවා. අපි වචන ගණන් කර ඉන්නේ ළමයි. නමුත් අපිට තියෙන කන්ටෙන්ට් එක පුරවන්න බෑ. පුරවන්න නම් අපිට වචන තියෙන්න ඕනේ. ඒ නිසා අපි වචන ගානක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. දැන් මේ විදියට මෙන්න මේ essay එක පටන් ගන්න තියෙනවා ළමයි. බලන්නකෝ. හරි. මං කියවනේ පුතේ මගේ ප්‍රියතම රැකියාව කියලා නෙමෙයි මේක පටන් ගන්න කියලා. මෙයා කියනවා people in the world have different dreams. බලන්න පුතේ people කියන්නේ කාටද? මිනිස්සුන්ට. world කියන්නේ ලෝකයට. have කියන්නේ පුතේ තියනවාට. මම ওই කතාව කියලා තියෙනවනේ හැමතිස්සෙම. මට කාර් එකක් තියෙනවා කිව්වොත් I have a car. මට කාර් එකක් තිබ්බා කිව්වොත්
I had a car. අපි ටෙන්සර්ස් වලදීම කතා කරනවා. එතකොට people in the world ලෝකයේ ඉන්න මිනිස්සුන්ට තියනවාලු පුතේ different කියන්නේ විවිධ dreams කියන්නේ සිහින. දැන් මේ පුතේ ඔයාලා මේ පැරග්‍රාෆ් එක කතා කරන් යද්දි දන්නේ නැති වචන තිබ්බොත් ඒ වචන ලියා ගන්න. කොහොමද ටියුට් එක හම්බෙද්දී අපි මේ ඩිස්කෂන් එක ඉස්සරහට කරන්න යද්දි හැමෝම ගාව ටියුට් එක තියෙනවනේ. එතකොට ටියුට් එකේදී ඔයාලට ටියුට් එකත් එක්කම මේ අදාළ වචන highlight කරගෙන ඔයාලා කැමති විදියට ඒ තේරුම් ලියාගෙන යන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. හරි. රයිට් මට විනාඩියක් දෙන්න ළමයි. කට්ටිය අහලා ඉන්නේ. හරි. නිදි නෑනේ කට්ටිය. නිදි නෑනේ. හරි. ඕකේ. දැන් මෙයා බලන්න මෙයා කතන්දරේ පටන් අරන් නෑ පුතේ the job I like most. මේ මාතෘකාවේ මූණේ නම් පටන් ගන්න බැරිද ළමයි? පුළුවන්. the job I like most මට කියන්න පුතේ job එක කියන්නේ එකක් නේ. එහෙනම් ඔයාලට දාන්න පුළුවන් මොකද්ද? මෙතනටම දාන්න පුළුවන් the job I like most is කියලා කවුරු වෙන්නද? to වෙනවට අපි කියනවා පුතේ B කියලා ડોක්ටර් කියමුකෝ. ડોක්ටර් වෛද්‍යවරයෙක් නේ. වෛද්‍යවරයෙක් නම් ડોක්ටර් කියන්න පුළුවන්. දැන් කෙනෙකුට ඕනේ නම් the job I like most is to be a doctor කියලා කතා කරන් යන්න බැරිද? පුළුවන්. හැබැයි එහෙම කතා කරොත් ඔයාට මම කිව්වා හම්බෙන්නේ එක වාක්‍යයක් විතරයි. ඒකට ඒක අවාසී නම්. හරි. මට කියන්න පුතේ ඇයි මේ the job මේ job කියලා දාද්දි මේක is කියලා අරන් තියෙන්නේ? ඇයි ඒ? ඇයි අරන් තියෙන්නේ is කියලා? පුතේ මට කියන්නකෝ දැන් මේ වෙද්දිත් ඔය ડોක්ටර් කියන ජොබ් එක තියෙනව නේද? හරිද? රයිට්. ඕක මම ඊට තවත් ලස්සනට කියලා දෙන්නම්. රයිට්. ඒක මම ඒ නිසා මේ 11 ළමයින්ට එහෙම කතා කරන්න. දැන් හිතන්නකෝ ඔයාට දෙනවා කියලා මාතෘකාවක් පුතේ the place I like to visit. මම යන්න කැමති තැන. ඔයා යන්න කැමති තැන සීගිරිය නම් ළමයි. සීගිරිය අද උදේ කවුරු හරි ගලවන් ගිහින්ද? නැහැ. ඒක තාම එතනම තියනවා නේද? හෙට උදේට කවුරුත් ගලවනවද? ඒත් නැහැ. ඔයා අද ඒක කතා කරත් හෙට ඒක කතා කරත් ඒක තාම මේ ලෝකේ තියෙනවා. හරි. එහෙම දැන් ඉවර වෙච්ච නැති සිද්ධියන්නේ පුතේ. ඒ වගේම අපිට කතා කරන්න පුළුවන් මොන ටෙන්ස් එකෙන්ද? ප්‍රසන්ට් ටෙන්ස් එකේ. දැන් මේ රැකියාව කියනවත් පුතේ ડોක්ටර් කියන රැකියාව මේ වෙදි ලෝකෙන් තුනන් වෙලා නැහැනේ. තාම තියෙන නිසා අපිට ඊස් කියන එකෙන් කතා කරන් යන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පුතේ අපිට මාතෘකාව බෙදා ගන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් ඔය my favorite කියලා එන ඒවා ඊට පස්සේ මෙන්න මේ the value of friends වගේ මාතෘකා අපිට වර්තමාන කාලයෙන් කතා කරන්න පුළුවන්. හැබැයි හිතන්නකෝ පුතේ ඔයාට එනවා මාතෘකාවක් the trip I like to go. The trip I went. එහෙම නැත්නම් my last vacation වගේ. trip I went. පුතේ went කියන්නේ යනවද ගියාද? ගියා කියන එකනේ. එතකොට trip I went කිව්වොත් මම ගියපු trip එක. මේ වෙද්දි ගිහිල්ලා ඉවරද නැද්ද ළමයි? ඉවරයි. එතකොට ඔයා ඒකෙදි කියන්නේ මම trip එක යනවා කියලාද මම trip එක ගියා කියලාද? මම trip එක ගියා කියලානේ කියන්නේ. අපි සෙල්ලම් කරනවාද සෙල්ලම් කරාද? සෙල්ලම් කරා. අපි trip එකේදී ගොඩක් විනෝද වෙනවද විනෝද වුණාද? විනෝද වුණා කියලානේ කියන්නේ. ඉවරයි. my last vacation ගත්තොත් මගේ අවසාන නිවාඩු කාලය. මගේ අවසාන නිවාඩුවේදී ඔයා කියන්නේ පුතේ අපි ආච්චි අම්මලාගේ ගෙදර යනවා කියලාද ගියා කියලාද? ගියා කියලානේ කියන්නේ. ඉවර වෙච්ච විදියටයි අපි කතා කරන්නේ. එතකොට ඒ වගේ එකකදී අපි is ආදානවද ළමයි? අපි දන්නවනේ වර්තමාන කාලයේ එක්කෙනෙක් නම් is ගොඩක් නම් ආ. හැබැයි අපි අතීත දෙයක් කිව්වොත් අපි is ආදානවද ළමයි? නැහැ. අපි කතා කරන්නේ කාත් එක්කද? was were එක්ක. අතීතයේ එක්කෙනෙක් නම් was දාන්න පුළුවන්. අතීතයේ දේවල් ගොඩක් ගැන කියනවා නම් were දාන්න පුළුවන්. මේ වගේ මාතෘකාවක් ආවොත් my future dreams මගේ අනාගත සිහින my life in 10 years මගේ ජීවිතය තව අවුරුදු 10කින් තාම මේ වෙද්දී ඔයා අත්පත් කරගෙන තියෙනවද නැහැ ඔයා අත්පත් කරගන්නයි ඉන්නේ කියන්නේ අනාගතයේ තියෙන දේවල්. එතකොට මේ වෙද්දී ඔයාට හම්බෙලත් නැහැ. දැන් ඔයා ගාව ඒ දේවලුත් නැහැ. ඔයා අනාගතේ ගන්නයි ඉන්නේ. එහෙනම් ඔයා කතා කරන්නේ මොකෙන්ද? will එක්කෙනත් එක කතා කරන්න බැරිද අපිට? පුළුවන්. will be ගෙන් තමයි අපි කතා කරන්න ඕනේ අනාගත කාලේ. ඔන්න ඔය විදියට පුතේ අපිට හම්බෙන මාතෘකාව මුලින් අපි මේ කස්ටමයිස් කරගන්නවා. මට කියන්න පුතේ මේ මාතෘකා දෙකම කෝකෙන් ලියන්න පුළුවන්ද? present tense එකෙන් නේ. ඇයි? the job I like most මම කැමතිම job එක. තාමත් මේ jobs ලෝකයේ තියෙනවා. the value of friends යාළුවන්ගේ වටිනාකම. ඒක ගත්තත් එහෙමනේ පුතේ. අපි යාළුවන්ගේ වටිනාකම් තිබ්බා කියලා කතා කරන්නේ නැහනේ. තාම තියෙන විදියටයි කතා කරන්නේ. එතකොට ඒ වගේ ඒවකදී අපිට ඔය is are කට්ටිය දාගෙන මොනවාද පැරග්‍රාෆ් එක ගෙනියන්න පුළුවන්. හරි. රයිට්. ඔන්න මෙයා පටන් අරන් තියෙනවා අර my job be the favorite job I like to do කියන එක එහෙම නැතුවවත්
the job I like most is to be a doctor කියලාවත් නැතුව එයා වෙනම පටන් ගන්න තියනවා කොහොමද? People have different dreams. ලෝකයේ මිනිසුන්ට විවිධ සිහින තියෙනවා. හරි නේද පුතේ? ඔයාට ඕන නම් පටන් ගන්න පුළුවන් ලෝකයේ විවිධ ජොබ් තියෙනවා කියලාත් පටන් ගන්න පුළුවන්. දැන් මෙයා කියනවා ලෝකයේ මිනිස්සුන්ට විවිධ සිහින තියෙනවා. හා මේ බලන්න පුතේ, one of them is their future job එහෙම නැත්නම් profession. පුතේ job කියන වචනයටම සමාන පදයක් තමයි profession කියලා කියන්නේ. රැකියාව කියන්නේ. මේ බලන්න one of them කියන එකේ තේරුම මොකද පුතේ? ඒවා අතරින් එයාගේ කියන්නේ මිනිස්සුන්ට විවිධ සිහින තියෙනවානේ. ඒ සිහින වලින් එකක් තමයි හොඳ රැකියාවක්, හොඳ profession එකකට යනවා කියන එක. තේරෙනව නේද? right, මෙහෙම පටන් ගත්තොත් පුතේ අපිට වාක්‍යයක එකක් අනිත් පැත්තෙන් අපිට හැදෙනවා පැරග්‍රාෆ් එකේ සාරවත් බව හැදෙනවා. අනිත් එකට පැරග්‍රාෆ් එකට පුතේ අපිට වචන ටික හදාගෙන වාක්‍ය ටික හදාගෙන බොහොම complete පැරග්‍රාෆ් එකක් හොයසේ එකක් ලියන්න පුළුවන්. තේරෙනවද? right. ඊට පස්සේ යා කියනවා බලන්න පුතේ, දැන් මේ පැටර්න් එක ඕන කෙනෙකුට ඕනම එසේ එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ නිසා හොඳට අහන් ඉන්න. හොඳට අහන් ඉන්න, වැඩේ ඉවර වුණාට පස්සේ ඔයා try කරලා බලන්න. මේකේ විවිධ පාට තියෙන නිසා ළමයි මම විවිධ පාට පාවිච්චි කරනවා. මම මේ සඳහා යොදා ගන්නවා රෝස පාට. හරි. among ලසනයිනි හුණු කූරකින් යනවා වගේ. හරිද? among එතර ඕනේ අපිට. හරි. among those jobs in the world. පුතේ among those එම jobs අතරින්. ඔයා අතරින් කියන වචනේ අපි මීට කලින් අහලා තිනවා. among කියන්නේ අතර පුතේ. among those jobs in the world. ලෝකයේ තියෙන එවැනි රස්සා අතරින් ඔන්න පුතේ යා දාලා තියෙනවා මොකද්ද රස්සාව? The job I like most is to be a teacher. වෙන නැත්තම් නම් හොඳයි. හරිද? right. The job I like most is to be a teacher. හරි. කවන්නේ. හරි. among those jobs in the world ඔයාට ඕන මෙතන පුතේ මම කැමතිම job එක කියලා. The job I like most කියන්නත් පුළුවන්. නැත්තම් my favorite job කියන්න බැරිද? පුළුවන්. හරිද? right. ඔන්න බලන්න පුතේ අපි අර විදියට පටන් ගත්තොත් මගේ ප්‍රියතම job එක the job I like most is to be a doctor කියලා පටන් ගත්තොත් ඔයාට එක වාක්‍යයි. හැබැයි මෙතනම බලන්න පුතේ වාක්‍ය 3ක් විතර හැදිලා සහ වචන ගානක් ඔයගේ content එකේ පිරීලා. කොහොමයි පුතේ ඕනම මාතෘකාවක් පටන් ගන්න. පොඩි background එකක් දෙන්න ඕනේ. එතකොට තමයි content එකක් සාරවත්ව හැදෙන්නේ. තේරුණාද? right. ඒ නිසා හැමෝම ওই වැඩේ try කරන්න ඕනේ. දැන් මේ විදිහට බැරිද පුතේ ඔයාට ඕනම එකක් දාන්න? අපි හිතමුකෝ ලෝකේ ස්ථාන ගොඩක් තියෙනවා කියලා. right? අපේ මාතෘකාවේ ඉන්නේ පුතේ හිතන්නකෝ ඔයා යන්න කැමති ස්ථානේ. මොකද්ද මාතෘකාවේ නම් the place I like to visit. right? මේක visit ගන්න පුළුවන්. අපි 10 ළමයි එක්ක නම් මේකත් කතා කරා. නැත්නම් වෙන මොකක් හරි එකක් ගන්නත් පුළුවන්. හරිද? my favorite story book හරි. අපි ඒක ගමුකෝ. අනේ මේක කතා කරලා ඒකට යන්කෝ. right. the place I like to visit. මම පැත්තකින් ලියලා තියාගන්නම් ළමයි. හරිද? right. මම යන්න කැමතිම ස්ථානේ. හරි. දැන් ඔයාලට පුළුවන් නේ පුතේ මේකෙම පටන් ගන්න මම යන්න කැමතිම ස්ථානේ සීගිරිය හරි කොහේ හරි කියලා. අපි දන්නේ සීගිරිය ගැන විතරනේ. හරි. එහෙම කියලා පටන් ගන්න පුළුවන්. හැබැයි එහෙම පටන් ගත්තොත් ඔයාට එක වාක්‍යයක් හම්බෙන නිසා මෙහෙම බැරිද බලන්න ළමයි පටන් ගන්න. මම කියනවා ලෝකයේ විවිධ ස්ථාන ගොඩක් තියෙනවා. මොකද්ද පුතේ අපි ඉංග්‍රීසි වලින් තියෙනවා කියන්න පාවිච්චි කරන වචනය? අතන දොරක් තියෙනවා, මෙතන ගහක් තියෙනවා කියලා චූටි කාලේ ටීචර්ස්ලත් එක්ක ඔයා කියන්නේ මොකක් පාවිච්චි කළාද? this that lemay ළමයි. this කියන්නේ මේ, that කියන්නේ අර. එයා නෙමෙයි. දෙයා මතකද පුතේ? දෙයා කියන එකෙන් අපිට දෙයා is කිව්වොත් ළඟ හරි දුර හරි තියෙන එක දෙයක් කියන්නත් පුළුවන්. දෙයා ආවලින් පුතේ ළඟ හරි දුර හරි තියෙන ගොඩාක් දේවල් කියන්නත් පුළුවන්. there is a computer, there are trees, there are houses ඔය විදිහට කියන්න පුළුවන්. ඉතින් මම දැන් කිව්වෙත් පුතේ ලෝකයේ ලස්සන තැන් ගොඩක් තියෙනවා කියලානේ. එහෙනම් මට ඕක බැරිද පුතේ දෙයා පාවිච්චි කරලා කියන්න පුළුවන්. මම පටන් ගන්නවා ළමයි. there හරි ඒක THERE කියන දෙය තමයි අපි use කරන්නේ. මට කියන්න පුතේ ලස්සන ස්ථාන තියෙන්නේ එකක්ද ගොඩක්ද? ගොඩක්. එහෙනම් මම දාන්නේ isද ආද? ආ. ඒකත් ඇයි පුතේ මම ආ දාන්නේ? was වගේ හරි were වගේ හරි දාන්න පුළුවන්. මේ වෙද්දි කවුරු හරි ලස්සන තැන් ටික ගලවගෙන ගිහිල්ලාද? නැහැ. තාම ඒවා තියෙනවා. හෙටත් තියෙනවා. ඒ නිසා අපි තාම තියෙන නිසා අපි යාල present එකෙන් කතා කරා. හරි. there are ගොඩක් ලස්සනයි කියන්නේ කොහොමද පුතේ? ගොඩක් කියන්න අපිට many පාවිච්චි කරන්න බැරිද? පුළුවන්. ලස්සන ස්ථාන ලස්සනයි කියන්නේ ඔයාලා දන්නවනේ beautiful
ස්ථානයකට කියනවා අපි ප්ලේස් කියලා. මාතෘකාවේ මේක තියෙනවානේ. මාතෘකාවේ මේක තියෙනවා. හැබැයි ප්ලේස් කියලායි තියෙන්නේ. ඒ කියන්නේ ස්ථානය. ඕක බැරිද පුතේ අපිට places කියලා කියන්න? ස්ථාන. There are many beautiful places. කොහෙද තියෙන්නේ? ලෝකේ හරි ලංකාවේ හරි. තුල කියන්න නේද ඕනේ ළමයි? ලංකාව තුල තියෙනවා. නැත්නම් ලෝකයේ තුල තියෙනවා. තුල කියන්න අපි ඉංග්‍රීසි වලින් පාවිච්චි කරන්නේ කාවද? in the world. අයි පුතේ මේ the world කියන්නේ. මොකද ලෝකයේ කියන එක විශේෂයිනේ. හැමතැනම අපිට ඉන්න බෑනේ. ඒකට එයා තමයි අපි එකක් විදියට සලකන විශේෂයක් කෙනා. ඒ නිසා අපි there are beautiful places in the world කියලා දානවා. හරි. ඒ කරලා ඔයාලට බැරිද පුතේ among them හරි one of them හරි කියලා ඔයා තව දන්න ස්ථාන ටිකක් දාන්න. නැත්නම් they are වගේ දාලා මෙන්න මේ they are. මොකද පුතේ මේ they කියන එකේ තේරුම? මේක කැපිටල් වෙන්න ඕනේ. they කියන්නේ පුතේ ඒවා නම් කියලා මම කියන්න යනවා. හරි. ඒවා නම් කියලා. හරි. එතකොට අපි they කියන එක නා පාවිච්චි කරනවා ඔවුන් කියන්න. හැබැයි මොන හරි ද්‍රව්‍ය ටිකක් හරි දේවල් ටිකක් හරි කියන්න ඕනොත් ඒත් අපි they දානවා. they are කියලා අරගෙන පුතේ හික්කඩුව සීගිරිය වලස්මුල්ල මැදිරිගිරිය මොන හරි එහෙම තැන් ටිකක් දාලා වාක්‍යයක් හදන්න බැරිද? පුළුවන්. මම කියන එක තේරෙනව නේ ඔයාලට. එතකොට දැන් අපි කියනවානේ ලෝකේ නම් එතකොට මේ වලස්මුල්ල මැදිරිගිරිය දාන්න එපා ඈ. හරිද? කැපිටි ගොල්ලෑ වගේ දාන්න එපා. කැතයිනේ. එතකොට දාන්න they are මොනවාද Eiffel Tower ඊට පස්සේ අර මොනවද තියෙන්නේ ලෝකේ? Eiffel Tower තියෙනවා ඊට පස්සේ මොන හරි ඇති. හරිද? Liberty Plaza තියෙන්නේ මෙහෙනේ කොළඹනේ. Statue of Liberty කියලා දැකලා තියෙනවද? අර ගිනි පෙලෙල්ලක් මේ පැටල් ෂෙඩ් වල තියෙන එක නෙමෙයි. අර කොළ පාට කාන්තාවක් මෙන්න මේ ගිනි පෙලෙල්ලක් තියන් ඉන්නේ. හරි. ගිනි පෙලෙල්ල. අපේ තියෙනවනේ ෂෙඩ් වල උඩ ගිනි පෙලෙල්ලක් දාගෙන ඉන්න කෙනෙක්. ඒක නෙමෙයි. අර Liberty Queen Liberty වෙන්නද මන් දන්නේ හරියට. The Statue of Liberty ගන්න පුළුවන් ආන් ඒ වගේ. ආය Sydney Opera House. හරි. ආන් ඒ වගේ තියෙන ස්ථාන ටිකක් මට මේක කියන්න බැරිද? පුළුවන්. හරි මම දැන් ඔන්න එහෙම පටන් ගන්නවා. They are මොනවද අපි කිව්වේ? Statue of Liberty. එහෙම දන්නේ නැත්නම් දන්න නම් ටිකක් ලියන්න හරි. right? Liberty ඔය ස්ථාන නම් ටිකක් මොනවාරි දාන්න. හරි. ඊට පස්සේ Sydney Opera House. right? මොන හරි ඔය බොරු නම් හරි දාන්න කමන්නේ. හරි. ඔන්න ඔහොම කියලා කියනවා. right it පෙළියක් තියෙනවා. එතකොට ඒ අතරින් මම කැමතියි කියන්න ඔයාට බැරිද පුතේ මේ among those එහෙම නැත්නම් among them පාවිච්චි කරන්න? පුළුවන්. right? among them among කියන එකේ තේරුම පුතේ අතර ඒවා අතරින් කියන එක. හරි. among කිව්වොත් අතරින් them දාපුවම ඒවා අතරින් among those කියලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ බැරිද ළමයි කියන්න my favorite place හරි එහෙම නැත්නම් the place I like to visit කියලා. ඇයි පුතේ ඒකෙත් මං ඊස් දාන්නේ. බලන්නකෝ. මේ වෙද්දි කවුරු හරි ලිබර්ටි පිළිමාව පීසා ටවර් එක පීසා කුළුණ ඒ වගේ ගන්න පුළුවන්. එතකොට මේ වෙද්දි අයිෆල් කරුණ මේ කුළුණේ කවුරු හරි අනටික් ගලවන්න පටන් ගන්නද? නෑ ඒක තාම තියෙනවා. හරි හෙටත් තියෙනවා. හරි හවසට යන්න පුළුවන් අපිට. වතන ඉන්නේ තියෙන්නේ හන්දියේ යන්න තියෙන අපි. හරි right. Eiffel Tower. බැරිද ළමයි මට මෙහෙම කියන්න? ඒ අතරින් මගේ කැමතිම ස්ථානය Eiffel Tower එක කියලා කියනවා. බලන්න පුතේ ඔයා මෙහෙම නිකන් මේ my favorite place is Eiffel Tower කියලා පටන් ගන්නවට වඩා මෙන්න මේ විදිහට there are many beautiful places in the world. they are කියලා පුතේ ස්ථාන ටිකකුත් දාලා පටන් අරගෙන ඒ අතරින් මගේ ප්‍රියතම ස්ථානය Liberty කියලා කිව්වොත් මොනවද? Eiffel Tower කියලා කිව්වොත් ඔයාලට හම්බෙන වාක්‍ය ගානක් වැඩි. ඔයාගේ content එකත් ලස්සනයි ළම. ඒ නිසා අපි ওই වගේ tactics ඉගෙන ගන්න ඕනේ. හරි නේද? right. එහෙනම් ඕක කොහොම තිබිච්ච දෙන් අපි අර essay එකේ පොඩ්ඩක් ඉස්සරහට යම් paragraph එකේ. right. අපි පාට මාරු කරගමු. ඔන්න දැන් මෙයා කියනවා ලෝකයේ මිනිස්සුන්ට සිහින ගොඩක් තියෙනවා. ඒ සිහින අතරින් එකක් තමයි හොඳ ජොබ් එකක් ගන්න එක. ඒ ජොබ් තියෙන ජොබ් අතරින් මම කැමතිම ජොබ් එක තමයි ටීචින් කියලා කියනවා. ටීචර් කෙනෙක් වෙන එක කියලා කියනවා. හරි. ඒ කරලා ඔන්න බලන්න පුතේ එයා කියනවා ඇයි යා ටීචින් වලට කැමති? I like teaching. කෝ බලන්න මට කියන්නේ මේක දන්නේ නැහැ කියන ළමයි. නෑ නේද පුතේ? I කියන්නේ මම. like කියන්නේ කැමති. අපි graph වලත් ඔය like කියන කතාව prefer කියන කතාව කියලා තියෙනවා. teaching. ඇයි පුතේ මේක මේ ing උනේ? අපි දන්නවනේ tenses වල ing එන්න නම් මෙතනට is are හරි was were හරි will කෙනෙක් හරි කවුරුන එන්න ඕනි කියලා. මෙතන තියෙන්නේ පුතේ අර උගන්වමින් ඉන්නවා කියන ක්‍රියාපදයේද? නැහැ පුතේ. teaching කියලා ඉගැන්වීමට කියනවා.
learning කියලා ඉගෙන ගැනීමට කියනවා. තේරෙනවද මම මේ කියන එක? teaching කියලා පුතේ ඉගෙනීම. ඒ කියන්නේ ක්‍රියාවලියටම teaching කියලා කියනවා. හරි ඒක නාම පදයක් විදියට. ඒකයි මේ කියලා තියෙන්නේ. එතකොට මෙයා කියන්නේ උගන්වමින් ඉන්නවා කතාවක්ද නෑ. ඒ අතරින් එයා කියන්නේ I like teaching because මම ඉගෙනීමට කැමතියි because අපි දන්නවා පුතේ because කියන්නේ නිසා කියන එක of several reasons මොනවද පුතේ මේ reasons කියන්නේ හේතු වලට එයා විවිධ හේතු නිසා teaching වලට කැමතියි කියලා කියනවා. අපි බලමු එයාගේ හේතු මොනවද කියලා. එයා කියනවා I will be able පුතේ මෙතන මේ මේ මොනවද මේ බුදුහාමුදුරුවෝ. කවුරු හරි අදටද නෑනේ මන් දන් ඉන්නේ. හරිනේ. හරි. පොඩ්ඩ දන්නේ නැද්ද? හරි. ඇහැරුණානේ කට්ටිය සද්දෙට. හොඳයි. very good. පොඩි චිත්‍රයක් වගේ ගියා ගණන් ගන්න එපා. හරි. ඒතර මෙයා කියනවා I like teaching because several reasons. මේ බලන්න පුතේ එයා කියනවා I will be able to. මොකද පුතේ මේ will be able to කියලා කියන්නේ ඇයි මෙයා future එකක් මෙතනට අරන් තියෙන්නේ. will නම් අපි දන්නවා අනාගත කාලේ. හරිනේ ළමයි. ඉතින් මෙයා කියන්නේ මෙයාගේ job එක ගැනනේ. මෙයා කැමති job එක. හැබැයි මෙයා දැන් කැමති job එක ගැන කිව්වට දැනට මෙයාට ওই කැමති job එක තියෙනවද? නැහැ. එයාට දැනට ඒ job එක නැහැ. එයා කියන්නේ එයාට හැකි වෙයි කියලා. තේරුණා නේද? I will be able. able කියන්නේ පුතේ හැකි වෙයි කියන එක. එතකොට අනාගතයේදී හැකි වෙයි කියලා කියනවා to teach the children. කාටද උගන්වන්නේ පුතේ? teach කියන්නේ උගන්වනවට ළමයින්ට. මෙන්න පුතේ සාමාන්‍ය මේ to වගේ ආවොත් එහා පැත්තේ verb එකක් තමයි එන්නේ. මොනවා කරන්නද කැමති වගේ කියලා. හරි. to teach the children මං වගේ මමත් ළමයින්ට උගන්වන්න හරිම කැමතියි. I really like it. හරි. හරිද? and guide them to be useful citizens. නිකං ශිෂ්‍යයෝ නෙමෙයි. කාටද පුතේ citizen කියන්නේ? පුරවැසියන්ට. ඔයාලා මේ බලාපොරොත්තු වෙන්නේ අනාගතේ නිකම්ම ළමයි නෙමෙයි. හොඳ useful නිකම් පුරවැසියෝ නෙමෙයි. නිකම් පුරවැසියෝ අපිට ඕනේ useful citizens. කවුරුද පුතේ useful කියලා කියන්නේ? use කියන්නේ ප්‍රයෝජනයේට useful ප්‍රයෝජනයෙන් පිරුණු. ඒ කියන්නේ ප්‍රයෝජනවත් ළමයි සෙට් එකක්. එහෙම නැත්නම් පුරවැසියෝ වගේක් කරන්න මෙයාට ගයිඩ් කරන්නයි ඕනේ කියලා කියනවා. ගයිඩ් කරනවා කියන්නේ මොකද්ද ළමයි? මඟ පෙන්වනවට. හරිද? රයිට්. හොඳයි. සන්තෝසයි. ඊට පස්සේ ආයෙ කියනවා මේ රතු පාටින් දෙන අපි රතු පාට ගමුද? තව පාට දාන්න බැරිද දන්නේ. I love to කලබල කරන්න එපා. be with children. හරි. I love to be with children. ළමයි එක්කින්ද කැමතියි කියලාත් කියනවා. හරිද? රයිට්. මං වගේ නේ ළමයි. හරි. මමත් එහෙමනේ. මන්ට වල කොච්චර ආදරෙන් මම උගන්වනවද කියලා නේද? හරි. නිදිද? නෑනේ. හරි. බලන්න මම නිදිද කියලාත් බලනවද ඔයාලා? හරිද? ඊට පස්සේ මෙයා කියනවා ඔන්න දැන් මේ වෙදි බලන්න ඕකද මේ වෙද්දි මෙයා වාක්‍ය පහක් විතර පහක් හයක් කියලාත් ඉවරයි. මෙච්චරයි පුතේ පැරග්‍රාෆ් එකට ඔයාලට පොඩි ඉඩක් දෙන්න. ඔය ඉඩ පිරෙන්න ලියාගත්තා නම් හරි අපේ කරුණු ටික. ලොකුවට හිතන්න ඕනේ නැහැ. එසේ එකටත් පුතේ ඔයාලට මේ සිංහල පේපර් එකේ රචනා කොළ අරන් ලියන්න කිව්වට ඉංග්‍රීසි පේපර් එකේ එහෙම දෙන්නේ නැහැ. රචනාවේ අන්තිමේට ඔයාලට යම් කිසි ඉඩක් දෙනවා. ඔය ඉඩ පිරෙන්න ඔයාලා ලියුවනම් හරි. ඒ කියන්නේ ඉඩ පුරවනවා කියන්නේ පුතේ වචන ගාන වැඩි කරනවා කියන එක නෙමෙයි. ඔයා කතා කරන කරුණ සාරවත්ව ඉන්ක්ලූඩ් කරොත් ඔයාගේ අදාළ ඉඩ ටික පුරව ගන්න පුළුවන්. තේරුණාද? ඊට පස්සේ මෙයා කියනවා මෙයා ඒ හැමතිස්සෙම පුතේ I කියලා කියන්නේ මමනේ. දැන් එයා කැමති ජොබ් එකනේ. එයා කරන්න කැමති දේවල් තමයි කියන්නේ. එයා කියනවා I consider. මොකද පුතේ මේ consider කියන්නේ දැනට ඔයාලා ලියා ගන්න. හරි. දැනට උතන ලියාගෙන ටියුට් එක හම්බුනාට පස්සේ ටියුට් එකේම ওই ටික ලියා ගන්න. consider කියන්නේ පුතේ සලකනවා. එයා සලකනවලු පුතේ teaching මොකද්ද සලකන්නේ? teaching as a noble profession. පුතේ noble කියලා කියන්නේ උතුම් රැකියාවක් විදියට එයා teaching කියන එක සලකනවලු. හරියටම හරි ළම නේද? උතුම් රැකියාවක් තමයි ඇත්තටම teaching කියලා කියන්නේ. හරිද? ඔයාලා ටීචර්ස්ලාට එම් දෙන වදේ බලන්නකෝ. ඒ කොච්චර වදේ තිබ්බත් එන්නේ සුගන්නනවනේ. ඒක තමයි කියන්නේ ඉගෙනීම noble කියලා. හරිද? උතුම්. as it helps in building up the nation. ඔන්න එයා ටිකක් වැඩි කතන්දරයක් කියනවා. it helps. බලන්න ළමයි. it helps. අපි දන්නවා it නම් singular. එතකොට මේක මොන වාක්‍යයක්ද පුතේ? singular කියද්දි simple present tense වාක්‍යයක් නේද? right? ආයි කහ පාට කරන්න බැරුව ඇතිනේ. simple present tense වාක්‍යයක්. ඇයි ඒ? මොකද simple it කියන්නේ singular subject එකක්. එතකොට help කියද්දි උදව් කරනවා. නමුත් ඒක it නිසා අපි ක්‍රියාපදයකට මොකක්ද දානවද? s එකක් දානවා. හරිද? right.
internet connection. Okay. Unstable ගතියක් ආවා. හරි. It helps in ඒ උදව් කරනවාට පුතේ building up the nation. මොකද පුතේ nation කියලා කියන්නේ? ජාතියට. හරි. It helps in building up the nation. ජාතියක් වශයෙන් නගා සිටුවන්න. එහෙම නැත්නම් ජාතියක් වශයෙන් ඉදිරියට නැගී සිටින්න උදව් වෙනවා කියලා කියනවා ළමයි. ටීචින් කියන කතන්දරේ. හරි. ඊට පස්සේ තව එයා කියාගෙන යනවා පුතේ I will work hard. ඔන්න බලන්න ආපහු I will work hard. ඇයි මේ වෙද්දි මෙයා ටීචර් කෙනෙක්ද පුතේ? නෑ. එයා මහන්සි වෙලා වැඩ කරනවාලු ටීචර් කෙනෙක් වෙන්න. මේ බලන්න පුතේ to achieve my dream. dream කියලා කියන්නේ ළමයි සිහිනයට achieve කරගන්නවා කියන්නේ ළඟා කරගන්නවාට එයා බලාපොරොත්තු වෙනවලු එයාගේ හීනය හැබෑ කරගන්න මහන්සි වෙලා වැඩ කරන්න. එයා කියනවා I will work hard. මම මහන්සි වෙලා වැඩ කරනවා to achieve my dream. මගේ හීනය හැබෑ කරගන්න. මේක නම් මටත් හරි වගේ ළමයි. මෙයාලා කියනවා මොකද්ද මෙයා? මෙයා කියන්නේ ඉතින් උටි මාන්නේ ලියුවේ හරි. Maybe I would be the best teacher in the world if I teach well. හරිනේ. දැක්ක නේද? මං ගැන තමයි හිතලා තියෙන්නේ. The maybe I would. Maybe කියන්නේ පුතේ. ඔක මතක තියාගන්න ඕනේ. Maybe කියන්නේ වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් කියලා කියන්නේ අපි දන්නේ නැහැ නේ ඉතින් ඔයාලා අපිට වඩා කැමති ටීචර් කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ නේ වෙන්න පුළුවන් නේ එහෙම. ඒකට මම කියනවා maybe I would be the best teacher. සමහරක් විට මම හොඳම ගුරුවරයා වෙයි කොහෙද? In the world. හැබැයි මම මේ වැදගත් කතාවක් මේක නම් මට දැන් මතක් වුණේ මම දැන් මෙයි කියලා. If I teach well. මම හොඳට ඉගෙනුවොත් මම හොඳ ගුරුවරයෙක් වෙයි කියලා කියනවා. මේක මතකද පුතේ අපි ගිය සතියේ ඉගෙන ගත්ත 11 ළමයි මේ if clauses කතන්දරේ. මම කිව්වා if එක අපිට ඕනේ නම් මැදට දාගන්නත් පුළුවන් කියලා. අන් ඒ වගේ අවස්ථාවක් තමයි මෙන්න මේක. දැන් මට කියන්න පුතේ මට chat එකට ඔයාලා දාන්න essay එක මේ job I like most කියනවා වගේ essay එකක් ආවොතින් ඕක පුතේ එන්න පුළුවන් කිව්වනේ මම the place I like to visit ඊට පස්සේ my favorite book ඔය වගේ ආවත් අපිට ලියන්න පුළුවන් කියලා කිව්ව නේද? ඔය කතන්දරේ තේරුණ කට්ටිය මට chat එකට message එකක් දාන්න ටක් ගාලා ඊළඟ වැඩේට යන්න කලින් හරි නේද? කෝ යාලා අවදියෙන්ද? හරි රයිට් හොඳයි තේරුණා කියනවා. පේපර් එක ඩිස්කස් කරද්දී නම් පුතේ මම මෙහෙම ඉඳගෙන කතා කරන්නේ නැහැ. ඒකෝට කැම් එක අපි බෝඩ් එකට අල්ලලා බෝඩ් එකකින් කතා කරන්නේ නැහැ. මොකද පේපර් එක ඔයාලගේ අතටත් හම්බෙනවා. සහ පේපර් එක මේ ඔයාලා ගාවත් තියෙනවා. ඒකෝට අපිට එහෙම දෙපැත්තෙම තියෙන නිසා කතා කරන් යන්න පුළුවන්. හරිද? right. මේ essay writing එක අපි මෙහෙම බොහොම chill එකේ essays කතා කරගෙන යමු. හරි. දැන් අපි බලමුද ළමයි ඊළඟ එක right. The value of friends. Value කියන්නේ අයියෝ මේකේ වෙනවනේ අප්පා. හරි. right. Value of friends. කාටද පුතේ value නෙමෙයි friends කියන්නේ කාටද? යාළුවන්ට. Value of friends පුතේ මතක තියාගන්න value කියන එකේ තේරුම වටිනාකම කියන එක. හැම දෙයකම වටිනාකමක් තියනවානේ. Value of friends. යාළුවන්ගේ වටිනාකම. මේකම එතකොට පුතේ ඔයාලට එන්න පුළුවන් කොහොමද? Value of education. අධ්‍යාපනයේ වටිනාකම. මේ වගේ ටිකක් වෙනස් එකක් value of having a hobby. විනෝදාංශයක් තියෙන එකේ වටිනාකම. ඒ වගේ ටිකක් ඒ විදිය වෙනස් විදිය එකක්. හරි. ඒ වගේ යම්කිසි දෙයක වටිනාකමක් ගැන කතා කරන්න පුළුවන් මෙන්න මේ value කියන කතන්දරේ. හරි නේද? right. එතකොට මේකෙදිත් ඔයාලට පුළුවන් නේද එකපාරම යාළුවන්ගේ බෝඩ් එක දාන්න ඉපා. හරි. මකන්නේ කොහොමද? මකන්නත් බැරි. හරි. හරි. යාළුවන්ගේ වටිනාකම කතා කරන්නේ පුතේ පටන් ගත්ත ගමන්ම යාළුවෝ වටිනවා මෙහෙමයි ගාලා යාළුවන්ගේ වටිනාකම කියන්න එපා. මේ බලන්නකෝ. We all need friends in our lives. පුතේ මම මේක හදලා තියෙන්නේ බොහොම ලේසි විදියට. හරිද? right මේක හදලා ඒ කියන්නේ මමමනේ හැදුවා කියලා කිව්වේ. හරි. මේක හදලා තියෙන ළමයි බොහොම ලේසි විදියට. ඒ කියන්නේ මේක ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ. තේරෙනවද? මේ බලන්න මේ අමාරු වාක්‍ය නෑ මෙතන එකක්වත්. ඔයාලත් පුතේ අමාරු වාක්‍ය පටල ගන්න තු කියන්නේ මෙතන essays ලියන්න පුළුවන් එක එක්කෙනාට එක එක විදියෙන්නේ ළමයි. හොඳට මෙසේ ලියන ළමයිත් ඉන්නවා.
සාමාන්‍ය මට්ටමක එසේ ලියන ළමයිත් ඉන්නවා. සාමාන්‍යයෙන් අඩුවෙන් එසේ ලියන ළමයිත් ඉන්නවා. ඔය හැමෝටම ගැලපෙන්න බෑ මම උගන්වන්න. ඒ නිසා මම මේක මැද මට්ටමක ඉඳන් හැමෝටම කතා කරන් යන්නේ. හරි. දැන් මට කියන්නේ මේ වාක්‍යය තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවද කියලා? we all need we all කියලා කියන්නේ අපි හැමෝම කියන එක. need කියන්නේ අවශ්‍යයි කියන එක. friends in our life life කියන්නේ මොකටද උදේ? ජීවිතේට. life කියන්නේ ජීවිතේට. ඒකේ බහුවචනය තමයි lives කියලා කියන්නේ. එතකොට අපි හැමෝටම යාළුවෝ ඕනේ කියලා කියනවා ජීවිතේට. හරි. මේ බලන්න පුතේ මම මෙතන මේ පල්ලෙහා දීලා තියෙනවා content එකයි language එකයි. මම ওই කතාව කියලා තියෙනවානේ. අන්තර්ගතයට වඩා ලකුණු 2යි නෑ මේක මාරු වෙන්න ඕන ළමයි. අන්තර්ගතයට ලකුණු 3යි භාෂාවට ලකුණු 2යි. ඒ කියන්නේ grammar errors නැතුව ලියනවට ලකුණු 2යි. ආන් එහෙම. හරි. මෙයා කියනවා පුතේ අපේ ජීවිතවල අනිවාර්යෙන්ම යාළුවෝ ඉන්න ඕනේ. friends will be there with us. අපිත් එක්ක ඉඳීවි. ඕන බලන්න පුතේ will be. හරි. ඕක නැත්තම් පුතේ ඔයාලට friends are there කියලා දාන්නත් බැරිද? යාළුවෝ අපිත් එක්ක ඉන්නවා. ගැටලුවක් නැහැ නේ ළමයි. තේරෙනව නේ මම කියන එක. යාළුවෝ අපිත් එක්ක ඉඳීවි කියන්නත් පුළුවන්. ඉන්නවා කියන්නත් පුළුවන්. කොයි වෙලාවකදීද? during our hard and happy times. පුතේ during කියලා කියන්නේ අතරතුර. hard කියන්නේ අමාරු සහ happy කියන්නේ සතුටු. අමාරු කාලවලත් යාළුවෝ ඉන්නවා. සතුටු කාලවලත් යාළුවෝ ඉන්නවා. ඔය දෙකේම ඉන්නයි. සතුටට විතරක් ඉන්නයි නෙමෙයිනේ ළමයි හොඳම යාළුවෝ වෙන්නේ. අමාරු කාලේ සතුටු කාලේ දෙකේම ඉන්න කට්ටිය තමයි හොඳම යාළුවෝ වෙන්නේ. හරිද? හා. එතකොට ඕකත් සාමාන්‍ය වාක්‍යයක්. කාටද පුතේ මේ real friends කියලා කියන්නේ? real friends ඇත්තම යාළුවන්ට support each other. පුතේ support කරනවා කියන්නේ ඔයාලා දන්නවද නැද්ද? දන්නවා. හරි. support කරනවා කියන්නේ උදව් කරනවා. each other එකිනෙකාට and help us when we need them the most right. දැන් මම මෙච්චර වාක්‍යයක් පුතේ ලියලා තියෙනවානේ. ඔයාලට බැරිද මේක මෙතනින් නවත්තන්න? කොතනින්ද? real friends ඔයාලා මං කියන්නේ දැන් මම මේ ලියපු විදිහටම ඔයාලා ලියන්න ඕනේ නෑනේ. හරි. real friends support each other කියලා නවත්තන්න බැරිද? හැම හොඳ යාළුවෝ හැමෝම එකිනෙකාට උදව් කරගන්න බැරිද ළමයි? පුළුවන්. හරි මම මේක දන්න නිසානේ මම තව වාක්‍යයක් එකතු කරලා තියෙන්නේ. එහෙම නැතුවත් ඔයාලට ලියන්න පුළුවන්. මේක දෙකට කඩලා ලියන්න බැරිද? එහෙමත් පුළුවන්නේ. මෙතන ඔයා and කෑල්ල අයින් කරලා friends මෙතනට දාන්න බලන්න මම මේ කියන තැනට. friends මෙතනට දාලා බලන්න මොකද වෙන්නේ? මෙන්න මෙතනට. මෙන්න මේ හරියට අතනට මම කියන්නේ friends help us when we need them most. එහෙම වාක්‍යයක් වෙනම හදන්න බැරිද? ඒත් පුළුවන් ළමයි. ඒ නිසා මේක එච්චර අමාරු කතාවක් නෙමෙයි. අපි දිගටම මේ වැඩේ ඇනලයිස් කරනවා. මේකට කියන පුතේ ඇනලයිස් කරනවා කියලා. හරි විශ්ලේෂණය කරනවා. එතකොට අපි පන්තියේදීත් ලියවනවා, මෙතන ක්ලාස් එකේදීත් අපි දවසක් දාන වාක්‍ය හදනවා. මේ විදිහට කතා කරගෙන යන්නේ. මේ ක්‍රමයේ පුතේ මම කියවන අද ඉඳන් ඔයා එක්සෑම් එක ඉවර වෙනකම් මගෙත් එක්ක මේක ඉන්න ඕනේ. හිටියොත් තමයි ඔයාගේ සාරවත් එසේ එකක් හැදෙන්නේ. තේරුණාද? ගිය පාරට වඩා දෙයක් මම මේ පාර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඒ සපෝට් එක ඔයාලේ මට ඕනේ. හරි. විශේෂයෙන් ඉතින් සපෝට් එක නැතත් කමක් නැහැ. ඉතින් මේව මට නෙමෙයි ඔයාලට. හරි. ඔන්න මෙයා කියනවා life is empty and lonely. පුතේ empty කියන්නේ නම් ඔයා දන්නවා හිස් ගෙදරත් අපි කතා කරන්නේ ගෑස් සිලින්ඩරේ ඉවරුනාම පාරට ගෑස් එක ගේනකොත් empty එකේට කියලානේ කියන්නේ. empty කියලා කියන්නේ empty කියන්නේ හිස් කියන එක. හරි. empty and lonely කියන්නේ පුතේ තනිකම දැනෙනවා. ජීවිතේ හිස් වගේලු තනිකමක් දැනෙනවාලු කවුරු හිටියේ නැත්තන්ද? without friends. පුතේ with friends කිව්වොත් යාළුවෝ එක්ක එහෙනම් without කියන්නේ යාළුවෝ නැතුව. තේරෙනවනේ with කියන්නේ සමග ඒක අනිත් පැත්ත තමයි without කියලා කියන්නේ. යාළුවෝ එක්ක නැතුව. තේරුණා නේද? තව මෙයා කතා කරගෙන යනවා පුතේ having friends is important to have a happy life. බලන්න මේකේ නොතේරෙන දෙයක් තියෙනවද කියලා. having friends යාළුවෝ ඉඳීම මං කිව්වනේ පුතේ ඉස්සෙල්ලා ඉගැන්වීම ඊට පස්සේ ඉගෙන ගැනීම ආන් ඒ වගේ පුතේ මෙතනත් කියනවා පුතේ යාළුවෝ ඉඳීම හරි අර අපි friends එක්ක having දාලා තියෙන නිසා is important to have a happy life. important කියන්නේ ළමයි ඕක නම් දැනගන්නම ඕනේ වැදගත් to have a happy life. happy life කියන්නේ ඕකේ තව තියෙනවා happy life happy තව එකක් තියෙනවා ඒක අපිට ඕනේ නැහැ. හරි important to have a happy life. සතුටු ජීවිතයක් ගත කරන්න නම් හොඳ යාළුවෝ ඉන්න ඕනේ කියලා කියනවා. හරි. මොකද්ද ළමයි මේ friendship කියලා කියන්නේ? යාළුවෝ ඉන්න නැවද? යාළුවෝ ඉන්න නැවද තමයි friendship කියන්නේ නෑ. friendship කියන්නේ පුතේ මිත්‍රත්වයට friendship is බලන්න පුතේ මං කියවනේ මේ වගේ tense මේ වගේ වාක්‍යයක් ලියන් යද්දි මට මොන tense එකකින් කතා කරන්න පුළුවන්ද? present එකෙම පුළුවන්. මේ උඩ වාක්‍යයත් එහෙමයි. මේ life is empty කියලායි කියලා තියෙන්නේ. හරි. life is empty කියලායි කියලා තියෙන්නේ. ඒතර friendship is present එකෙම යන්න පුළුවන්.
the greatest gift පුතේ gift කියන එක ඔයා දන්නවා tag කියන එක greatest කියන්නේ ළමයි ශ්‍රේෂ්ඨම tagලු ඒක greatest ඔයා දන්නේ නැත්නම් මොනවද දාන්න පුළුවන් වචන පුතේ මේකෙදි ඔයා දන්නේ නැති වචනයක් තිබ්බොත් ඒක ගැන හිතන්න එපා ඔයාට දාන්න පුළුවන් වචනයක් දාන්න දැන් greatest කියන එක දන්නේ නැත්නම් ඔයාට බැරිද ළමයි best කියලා දාන්න best දන්නවනේ අපි ඒක හොඳම right තව අපිට ඕන better gift හරි මොනවා හරි better එකට වඩා best තමයි ගැලපෙන්නේ ඒ වගේ use කරන්න පුළුවන් දන්න වචනයක් දාලා ලියනවා හරි that we can have in our lives අපේ ජීවිතවල අපිට ලබා ගන්න පුළුවන් හොඳම තෑග්ගක් තමයි යාළුවෝ කියලා කියන්නේ කියනවා ඊට පස්සේ පුතේ so කියන එකේ තේරුම මොකද්ද ළමයි because වගේම තමයි මම connectives වල කියලා දීලා තියෙනවා මෙහෙම කියන්නත් ඕනේ ළමයි මෙතන මේ grade 10 ළමයිත් ඉන්නවනේ එයාලා ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා grade 11 ළමයින්ට කියලා දීලා තියෙනවා 10 ළමයි අපිත් එක්ක තව කාලයක් ඉන්නවනේ එයාලා ඉස්සරහට උගන්වන්න තියෙනවා 11 ළමයින්ට මේ වෙදි connectives උගන්වලා තියෙනවා ඒතකොට so කියන්නේ connective එක නිසා එම නිසා වගේ කියන්නේ මෙයා කියනවා so ඔය ඒවත් ඔයාලා දැනගන්න 10 ළමයි පුංචි දෙයක් නේ අකුරු දෙකයිනේ always be happy with your loving friends එම නිසා always be happy මොකද පුතේ මේ always කියන්නේ හැමතිස්සෙම දැන් ටියුට් එක හම්බුනාම පුතේ ඔය වචනයක් ගන්න ඒවා ලියා ගන්න always be happy මං ඉස්සෙල්ලා කිව්වා පුතේ අර be a doctor කියලා කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙනවා එහෙනම් මෙතන මොකද කියන්නේ be happy සතුටු වෙනවා කියලා කියන්නේ so always be happy with your loving friends ඔයාගේ ආදරණීයම යාළුවෝ එක්ක හැම වෙලාවකම සතුටින් ඉන්න කියලා කියනවා and try to make some new friends තව අලුත් යාළුවෝ ටිකකුත් හදාගන්න කියලා කියනවා වරදක් නෑනේ ළමයි සමහරක් විට ඔයාලට අලුතෙන් හම්බෙන්න ඉන්න යාළුවෝ දැන් ඉන්න යාළුවන්ට වඩා හොඳ යාළුවෝ වෙන්නත් පුළුවන් එහෙම කියලා මේ දැන් මිත්‍රත්ව මේව කරගන්න එපා හරි කොල්ලන්ගේ නම් ඔහොම එකක් නෑ ගෑල් ළමයින්ගේ තියෙනවනේ අපි තමයි හොඳම යාළුවෝ ක්ලාස් එකේ හොඳම යාළුවා මෙයා ඉස්කෝලේ හොඳම යාළුවා මෙයා වගේ හරි ඒකට අලුත් යාළුවෝ හම්බුනාම ඇත්තටම ෆ්‍රෙන්ඩ්ෂිප් කියන්නේ ඒ වගේ දෙයක්. යانے යන තැන් වල යාළුවෝ හදා ගන්නවා නම් හොඳයි අපි. හරිද? because ඔන්න පුතේ because අපි දන්නවා නිසා. මොකක් නිසාද පුතේ යාළුවෝ හදාගන්න කියන්නේ? friendships last a long time. මොකද පුතේ මේ last කරනවා කියලා කියන්නේ? ඇත්තටම last කියලා අන්තිමේටත් කියනවනේ. ඔයාලට ටීවී එකේ පුතේ ඇහිලා ඇති perfume ad වල එහෙම කියනවා. scent ad වල කියන්නේ last a long time වගේ කියලා. සෙන්ට් එකක් මොකද බලාපොරොත්තු වෙන්නේ සෙන්ට් එකක් අපි එක එක වර්ගවල එක එක බ්‍රෑන්ඩ්ස් වල සෙන්ට්ස් තියෙනවා ඒ කියන්නේ perfume කියලා අපි සෙන්ට් කියලා කිව්වට perfume නේ හරි නම perfume එකක් පුතේ අපි බලාපොරොත්තු වෙනවානේ ඒකේ එන මේ fragrance එක smell එක දවස පුරාට වගේ තියෙයි කියලා අන් ඒ වගේ එකක් නේ උතන ඔය කියන්නේ ad වල යාලා lasting a long time දවසේ ලොකු වෙලාවක් පවතිනවා ඒතකොට මෙතනත් මොකද්ද කියන්නේ friendships last a long time මෙයා කියනවා try to make some new friends තව අලුත් යාළුවෝ හදාගන්නලු මොකක් නිසාද friendships last a long time friendship කියන දේ long time දිගු කාලයක් පවතින නිසා කතාව පැහැදිලිද හරි කතන්දරයක් කිව්වා වගේ නේ බලන්න පුතේ දැන් ඔයාලට සැකනම් මෙතන ගණන් කරලා බලන්න වචන ගාන හරිද ඇත්තටම ළමයි ඔයා වචන 50ක්ම ලිව්වද කියලා ගණන් මෙතන හරියටම තියෙන වචන ගාන හරි වචන 50ක්ම ලිව්වද කියලා බලන්නේ ඔයා හරි කන්ටෙන්ට් එක හරියට ලියනවා නම් තමයි ලකුණු හම්බෙන්නේ මේ දෙකේම මට ඔයාට කියන්න තියෙන්නේ පුතේ දැන් මෙයා පටන් ගත්ත ගමන් යාළුවෝ වටිනවා කියන කතාවද කියලා දීලා ඉවර වෙනකම්ම යාළුවෝ අපි රැක ගන්න එහෙම කියලා නෑ මුලින්ම කියනවා යාළුවෝ කියන්නේ හොඳ කාලේ නරක කාලේ දෙකේම ඉන්න ඕන කට්ටිය මොකද හොඳම යාළුවෝ එකිනෙකාට උදව් කරගන්නවා යාළුවෝ නැති වුණොත් මේ වගේ දේවල් උදා වෙන්න පුළුවන් ඒ නිසා ඉතින් අපි යාළුකම හදා ගන්න ඕනි කියලා සැලැස්මකට නේද ගිහින් තියෙන්නේ ආන් ඔය සැලැස්ම තමයි පුතේ අපි හදා ගන්න ඕනේ ඒ සැලැස්ම හදාගෙන පුතේ මුලින්ම ඔයා මේ වැඩේ කරන්න බය වෙන්න එපා. සැලැස්ම ඔයා හදාගන්න ඔයා මේ වෙද්දි පුතේ මොකුත්ම දන්නේ නැති ළමෙක් නෙමෙයිනේ. යම් තරමක හරි ඉංග්‍රීසි වචන ටිකක් ඔයා වැඩ දන්න පුද්ගලයෙක්නේ. ඒ නිසා ඔයාට පුළුවන් ඔයා දන්න වචන ටිකත් එක්ක ඔයාගේ අයිඩියා එක මැච් කරගන්න. දැන් සමහරක් විට ඔයා දන්න අයිඩියා එක ළමයි මැච් කරගෙන යද්දි සමහරක් වෙලාව දන්නේ නැති වචනයක් එන්න පුළුවන්. පුතේ අපි මේ වෙලාවට හිතන්න ඕනේ මේ විභාගෙට අපි දන්නේ නැති වචනේ දදා ඉන්නවද නැත්නම් අපි දන්න වචනයක් දාලා ඒක ඉස්සරහට අරන් යන එක. ඔයාට යම්කිසි වාක්‍යයක් ලියා ගන්න බැරි නම් පුතේ ඒක අතෑරලා ඔයාට ලියන්න පුළුවන් වාක්‍යයක් හදන්න. තේරෙනවද? ඒතකොට මේ විදිහටයි අපි වාක්‍ය හදන්නේ අර සිංහල අයිඩියා එක හිතලා ඉංග්‍රීසි වලින් හදන්න. දැන් උදාහරණයක් විදියට ලෝකේ රස්සා ගොඩක් තියෙනවා කියලා කියන්න පුළුවන් නේ මම කිව්වා. තියෙනවා කියන්න දෙයා පාවිච්චි කරන්න පුළුවන්. රස්සානි පුතේ තියෙන්නේ. ගොඩක් නම් ඔයා දන්නවා දෙයා many jobs many කියලා පුතේ අපි කියන්නේ අතන කියන එක දාන්නේ දෙයා නිසා දෙයා කියලා දාදී අපිට මැද ඔය කනෙක්ටිව් නැතුව යන්න බෑනේ ළමයි. ඒ කියන්නේ is are was were කියන්නේ helping verbs.
පුතේ එයාලා හරියට නිකන් අර බට සෙට් කරන සොකට් වගේ. බට දෙකක් පුතේ සොකට් එකකින් සෙට් කරේ නැත්නම් වතුර යනවා තමයි. හැබැයි හරියට වතුර යනවද? නෑ. පිටින් වතුර ගලන්න වෙනවා පුළුවන්, බටේ උඩින් යනවා වෙන්න පුළුවන්. හැබැයි අපි සොකට් එකක් සෙට් කරොත් හරියට බටෙන් යනව නේද වතුර? ඒ වැඩේම තමයි එතකොට වෙන්නේ. is are was were වගේ helping verbs දාද්දි. එයාලා පාවිච්චි කරලා කරන්නේ පුතේ බටවල වැඩේ තමයි. සොකට් එක වගේ කනෙක්ෂන් එක හදන එක. හරිද? එතකොටයි ඕක ස්මූත්ලි වාක්‍යය යන්නේ. නැත්තම් වාක්‍යයේ එරර් එකක් එනවා. ඒ නිසා ඔයා දෙයා නම් පුතේ ඔයා ගොඩ දෙයක් ගැන කතා කරනවා නම් ආදානවා. ඊට පස්සේ රැකියා ගොඩක්නේ. එතනදි ගොඩක් කියන එක වෙනම කතාවක්. many jobs in the world. ලෝකේ ගොඩක් රැකියා තියෙනවා. මං කියන concept එක ඔයා හිතුවොත් හදන්න බෑ කියලා හිතනවද? නෑ පුළුවන් ළමයි. අපි හෙට grade 11 ළමයින්ට දැන් අර මං පන්ති දෙකකට කරා කිව්වනේ. group එකකට කරා ඊට පස්සේ 10 නාලපිටිය 10 ළමයි ටිකට කරා. හෙට ඉසත්මයිකේ grade 11 ළමයින්ට මම ඔය කියපු දැන් ඔය කටින් කියන concept එක හෙට කරලා පෙන්නනවා. ඔයාලත් එක්ක වාක්‍ය හදනවා. හරිද? සෙනසුරාදා ඉන්න ළමයින්ට අපේ grade 10 ගිනිගත්තේ ළමයින්ට එයාලටත් සෙනසුරාදා කතා කරනවා. මොකද exam එකට අපි මේ පාර අපේ target එක වෙන්නේ අපේ පන්තියෙන් හොඳම මාර්ක්ස් ගන්න ළමයි ටික හදාගන්න. මොකද O level වලට හොඳම results අපේ කියන rank එක සහ ඒ ප්‍රමිතිය දැන් අපි හදලා ඉවරයි. O levels නම් English නම් O level result හොඳම පන්ති අපි කියන brand එක අපි හදලා ඉවරයි. මට දැන් මේ වැඩේ මම කරගත්තා. මට ඕනේ ඊළඟ වැඩේ වාර විභාගවල හොඳම ලකුණු ගන්න ළමයිත් අපේ පන්තියේ ළමයි වෙනවා දකින්න. මොකද ඔයා වාර විභාගවල හොඳ ලකුණු ගන්නවා කියන්නේ අනිවාර්යෙන්ම O levels A levels වල හොඳ රිසල්ට් එකක් ගන්නවා කියන එක. රයිට් ඒ නිසා ඒකට අපි වැඩ කරන්න ඕනේ. හරි. දැන් මෙයාගේ කතන්දරේ හරි වෙලාව 9යි කාලයිනේ තව යන්නේ අපි ටිකක්. හරි. හා දැන් බලමු පුතේ අපි එසේ ටොපික් එකක් කොයි වගේද එන්නේ කියලා. හරි. මේ තියෙන්නේ 2016 ඒ අවුරුද්දේම ආපු එසේ ටොපික්ස් මේ ටියුට් එක මම හදලා තියෙන්නේ පුතේ අවුරුද්දෙන් අවුරුද්දට වෙන් කරලා ඒ කියන්නේ ක්ලාසිෆයි කරලායි තියෙන්නේ. ඔයාලට ලේසි එතකොට පරිහරණය කරන්න. මුලින්ම 2000 අපි 16 ඉඳන් යනවා කියලානේ කිව්වේ. එතකොට ඒ අවුරුද්දේ පැරග්‍රාෆ් මාතෘකා දෙක එනවා. ඊට පස්සේ ඒ අවුරුද්දෙම ප්‍රශ්නාංක 16 විදියට ආපු රචනා මාතෘකා සේරම තියෙනවා. දැන් මේ ඔක්කොම තියෙනවා මේ පල්ලෙහාට. හරිද? රයිට්. රචනා මාතෘකාවක් එන්නේ ළමයි මෙන්න මේ විදියට. මම මේක කොහොම තියලා මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම්කෝ පාස් පේපර් එක. දැන් මෙතන රචනාවක් තියෙනවනේ. එහෙම නැතුව පේපර් එක කොහොමද එන්නේ කියලා. රයිට්. එතකොට ස්ක්‍රීන් ෂෙයා පෝස්ට් කරනවා පොඩ්ඩක්. right. අපි නිකන් එකක් අරන් බලමු. right. කමන්නේ. දාලා තිබ්බ එකක් ගිය. පොඩ්ඩක් ඉන්න. ලයිට් එක හොඳයි නේද මම? සින්දුවක් එහෙම දාන්න නියමයි. right. හරි හරි. ගන්න පුළුවන්. හරි. ඔන්න නැවත වතාවක් ස්ක්‍රීන් ෂෙයා වෙනවා ඈ. මාසිරේ නේද මම කතා කරන් යන්නේ? right.
ඔන්න මේ විදිහට තමයි පුතේ එසේ මාතෘකාවක් හම්බෙන්නේ. පොඩ්ඩක් වෙනස් නේද? හරියටම ළමයි ඉතින් අර අපි ඉස්සරහ ලියපු පැරග්‍රාෆ් එක මේ එසේ එක. එසේ එකට පුතේ දැන් පැරග්‍රාෆ් එකට කරුණු දෙන්නේ නැහැ. බලන්න ඉංග්‍රීසි පේපරේ හදන අය කොච්චර හොඳද කියලා. සිංහල පේපරේ එක ඔයාලට රචනා දුන්නොත් කවදාවත් දෙනවද ළමයි කරුණු දෙනවද? නැහැ. හැබැයි අපි ඉංග්‍රීසි පේපර් එකේ කරුණු ටිකක් දෙනවා. ඒතකොට ඔයාලට කරුණු ටිකක් කරුණු කියන්නේ මේ. ඔයාගේ ස්ට්‍රක්චර් එකක් හදාගන්න උදව්වක් දෙනවා. ඒකත් එක්ක තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. හරිද? රයිට්. මේ බලන්නකෝ පුතේ මාතෘකාව. An article to your school magazine on the following topic. ආටිකල් එක. පුතේ මේක යාලා එක එක නම් වලින් දෙනවා. ආටිකල් කියලා දෙනවා. ස්පීච් කියලා දෙනවා. හරි. ඊට පස්සේ එසේ එකක් කියලා එහෙම දෙන්නත් පුළුවන්. හරි. ලෙටර් කියන්නේ ලෙටර් ප්‍රශ්නේ අපිට වෙන වෙනවනේ නිවුස් ආටිකල් වගේ ඔන්නෝම එකක් එනවා. මැගසින් ආටිකල් එකක්. මේ විදියට එන්නේ. කොහොම කරත් ළමයි එසේ එක ලියන්න තියෙන්නේ. එච්චරයි. ස්පීච් කියලා තිබ්බොත් විතරක් ඔයා පටන් මේක තියෙනවා අපි ඒවත් කතා කරනවානේ ඉස්සරහට. ස්පීච් කියලා තිබ්බොත් ළමයි ඔයා පටන් ගන්න කොහොමද? අර good morning හරි good afternoon හරි කැලලක් දාන්න ඕනේ. එච්චරයි. right. මෙන්න මේ ආටිකල් එකක් ලියන්න කියලා කියනවා. පොතේ මාතෘකාව මොකක්ද දන්නවද? My ideas about different types of entertainment. දැන් පුතේ අපි කියවනේ essay topic 4ක් එනවා කියලා. 4න් එකන්නේ තෝරගන්න ඕනේ. හදිසියෙවත් ඔයා entertainment කියන්නේ දන්නේ නැත්නම් වෙන මොකක් හරි ඔයාලට මාතෘකාවක් තෝරගන්න පුළුවන්. අපි දැන් ඔක්කොම කතා කරන් යන නිසා මේකත් ඉස්සරහට කතා කරන් යන්න. පුතේ එන්ටර්ටේන්මන්ට් කියලා කියන්නේ රසාස්වාදය. එහෙම නැත්නම් රසවින්දනය. එතකොට රසවින්දනය සම්බන්ධව ඔයාට තියෙන අදහස් ගැනයි මේක කතා කරන් යන්න තියෙන්නේ. හරිද? රයිට්. ඒ කියන්නේ පුතේ මොනවද රසවින්දනය කියලා කරන දේවල්? රයිට්. ෆිල්ම් බලනවා වෙන්න පුළුවන්. නාට්‍ය බලනවා වෙන්න පුළුවන්. සින්දු අහනවා වෙන්න පුළුවන්. ගේම් ගහනවා වෙන්න පුළුවන්. ඔය වගේ දෙයක්. හරි. include the following මෙන්න මේවා අන්තර්ගත කරන්න කියලාත් එයාලා අපිට කියනවා පුතේ. බලන්න කොච්චර හොඳද කියලා. include the following අංක 1 different types of entertainment. පුතේ different කියන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා විවිධ කියන එක. විවිධ වර්ගයේ රසාස්වාදය. ඒ කියන්නේ උදාහරණ දීලා තියෙනවා බලන්න කොච්චර හොඳද කියලා. example music theater. හරි. music කියන්නේ නම් ඔයාලා දන්නවා සංගීතයට. theater කියන්නේ මොකද්ද පුතේ? නාට්‍ය කියන එක. නාට්‍ය. theater කියලා කියන්නේ අපි නාට්‍යයට. හරි. එතකොට විවිධ වර්ගයේ entertainment දැන් ඉතින් මම මේ දෙක විතරක් ලියලා හරියන්නේ නැහැ. හරිද? විවිධ වර්ගයේ entertainment modes තියෙනවා. එතකොට ඒ අතර music එහෙම තියෙනවා. music වලට සමහරක් අය ආසයි අපි දැන් බලමු මොනවද කියලා තියෙන්නේ කියලා. ඔයාලට ඊළඟ ඡේදේ කතා කරන්න පුළුවන් පුතේ. How they differ from each other. පුතේ මේ differ කියලා කියන්නේ different කියන එකම තමයි. How they differ. How කියන එකේ තේරුම මම එකක් කියලා තියෙනවා. How කියන්නේ පුතේ කොහොමද කියන එකනේ. How they differ. ඒවා වෙනස් වෙන්නේ කොහොමද අහනවා from each other. each other කියන්නේ එකිනෙකාගෙන් පුතේ. එකිනෙකාගෙන් ඒවා වෙනස් වෙන්නේ කොහොමද? එකිනෙකා කියලා කියන්නේ පුතේ මිනිස්සු ගැන නෙමෙයි. මේකේ තියෙන music theater වලින් වෙනස් වෙන්නේ කොහොමද? theater games වලින් වෙනස් වෙන්නේ කොහොමද? ඔය විදියට. හරි. ඊට පස්සේ ඔයාලට තුන්වෙනි ඡේදයෙන් පුළුවන් පුතේ advantages of entertainment. ඔයා එසේ ලියද්දි පුතේ ඔය වචනේ නම් දැනගෙන ඉන්නම ඕනේ. advantages කියන්නේ මොනවද ළමයි? වාසි. එහෙනම් ඒකේ අනිත් පැත්ත අවාසි වලට අපි කියනවා disadvantages කියලා. right. මෙන්න මෙහෙම. disadvantages කියලා කියනවා අවාසි වලට. advantages කියනවා වාසි වලට. මොනවද පුතේ තියෙන වාසි? relaxing. relax වෙන්න පුළුවන් නේද? right. ඊට පස්සේ good past time. පුතේ past time කියලා කියන්නේ විවේක කාලයට. ඒ කියන්නේ ගත කරන කාලය කියලා කියන්නේ leisure time කියලා අපි කියන්නේ. knowledgeable. එතකොට හොඳ past time එකක්. ඇත්ත විනෝද කාලයේ විවේක කාලයේ ගත කරන්න හොඳ විදියක්. knowledgeable කියන්නේ knowledge කියන්නේ ඔයාලා දන්නවා දැනුමට. එහෙනම් මේක knowledgeable කියන්නේ මොකද්ද? දැනුම ගන්න පුළුවන්. ඇත්ත. music වලින් පුළුවන්, මේ theaters films වලින් පුළුවන් එහෙම. හරි. the type දැන් අහන්න එපා music වලින් කොහොමද අපි දැනුම ගන්න කියලා. පුළුවන්. හරි. right. the types I like best and the reasons. පුතේ type කියන්නේ වර්ගය, types වර්ග. I like අයි පුතේ ඔය දෙකක් දෙන්නේ කැමති නම් වර්ගයක් නැත්නම් වර්ග. I like best බලන්න පුතේ මේ එසේ එක නියම සැකස්මට ගිහිල්ලා තියෙනවානේ. මුලින්ම කියනවා entertainment වර්ග මොනවද කියලා. ඊට පස්සේ ඒවා එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද කියනවා. අවාසි වාරි මොනවද? වාසි ටික කියනවා. ඊට පස්සේ ඔයා කැමති මොකක්ද කියන්නේ මම කැමති මොකක්ද? මම මේකටයි කැමති කියලා කියනවා. තේරුණා නේද ළමයි? හැබැයි මේ විදියටම ලියන්න ඕනේද? එහෙම ඕනේ නැහැ. හරිද? right. ඔයාට බැරිද පුතේ different types of රස විඳින වර්ග ටික මුලින් කියනවා. ඒකල දෙවෙනියට වාසි ටික කියනවා.
තුන්වෙනියට බැරිද ඔයාලට අවාසි කියන්න? පුළුවන් ළමයි. දැන් ගොඩාක්ම මේ ෆිල්ම් බලන්න හරි, සින්දු අහන්න හරි, ගේම් ගහන්න හරි ඇඩික්ට් වෙන්න බැරිද? අබ්බැහි වෙන්න පුළුවන්. ඒවා අවාසි. එහෙම කතා ඔයාට ඕන විදිහට මේ කියන්න යන්න ප්‍රශ්නයක් නැහැ. ඒ කරලා ඔයාට බැරි ඔයාට පුළුවන් ඕන නම් මේකේ නම් කියන්නේ මම කැමති වර්ගය සහ ඇයි මං ඒවට කැමති කියලානේ. ඔයාට වෙනස් කරන්න පුළුවන්. රසවින්දනයේ ඉතින් මේ විවිධ වර්ග වලින් තියෙනවා. අපි දැනගන්න ඕනේ මේවා හරියට පාවිච්චි කරන්න කියලා ඉවර කරන්න පුළුවන්. අපි එක එක්කෙනා දකින මත වෙනස් නිසා. හරි. බලමුද එහෙනම් මෙයා මොකද්ද කියලා තියෙන්නේ කියලා. ඔන්න පුතේ තියෙනවා එසේ එක right මේකෙත් දැන් ඔයාලා බලනවා ඇති වචන අඩුද දන්නේ නැහැ කියලා පස්සේ නිවාඩු වෙලාවක ගණන් කරලා බලන්න වචන කීයක් තියෙනවද කියලා. හරි right. entertainment is ආවන බලන්න පුතේ එතනත් ආපහු is ගෙන් කතා කරන් යන්නේ. ඇයි is තාමත් ඉතින් මේවා ඇත්තම වර්තමාන කාලේ කියනවා. මේවා entertainment කියන්නේ තාම තියනවා කියන එකෙන් නෙමෙයි. ඒ වගේ දේවල් කතා කරන්නේ මොන ටෙන්ස් එකකින්ද පුතේ? අපි ප්‍රසන්ට් වලින් කතා කරන්න යන්න ඕනේ. ඒ කියන්නේ තාමත් ඒක normally තියෙන දෙයක් නේ. ඒ නිසා. හරිද? කියන්නේ රසවින්දනය කියලා කියන්නේ අපි කියන්නේ මේ අර පුද්ගලයෙක් වශයෙන් ඉන්න නිසා නෙමෙයි. මේ වගේ මාතෘකා පුතේ රසවින්දනය, අධ්‍යාපනය වගේ මාතෘකා කතා කරද්දී අපි ওই is ආවලින් යන්න ඕනේ. මොකද ඒ වගේ හම්බෙන වාසි තාමත් අපිට ලැබෙනවනේ. ඒ නිසා. entertainment is a pleasant experience. මොකද පුතේ මේ pleasant කියන්නේ ප්‍රසන්නයි කියන එක. හරිද? ඒක ඔයාලට pleasant නැතුව beautiful කියන්න බැරිද? පුළුවන්. experience මොකද පුතේ experience කියන්නේ අත්දැකීමක්. in life ජීවිතයේ ප්‍රසන්න අත්දැකීමක් කියලා කියනවා. because any entertainment makes you relax and stress free. stress එක free දෙනවා කියලා කියන්නේ නෑ. stress එක නැති කරනවා කියලා කියන්නේ. දැන් මේක පුතේ සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ sentence එකක්. දැනටත් මේ මට්ටමේ වාක්‍ය ලියන්න පුළුවන් ළමයි ඇති. එහෙම නැති ළමයිත් ඉන්නවා. හරිද? අපි හදා ගන්න ඕනේ පුතේ. දැන් මම මේක කියවල මම මැද මට්ටමකනේ මේ කතා කරනවා කියලා කියන්නේ. මේක හොඳ වාක්‍යයක්. නමුත් ඔයාට මෙහෙමම ලියන්න ඕනේ කියලා ගන්නෑ. අපි එක එක්කෙනාට පුළුවන් වෙන මට්ටම් වෙනස්නේ. ඔයා පටන් ගද්දි පුතේ ඔයාට පුළුවන් වෙන විදිහට ලියන්න. අපි බලන්න ඕනේ අන්තිම වෙද්දී මෙන්න මේ විදිහට වාක්‍ය දැන් මෙතන පුතේ තනි වාක්‍යයක් නෙමෙයි මේ තියෙන්නේ. ඒක ඔයාට හොඳට පේනවා. හරිද? මොකද මේ අපි කනෙක්ටිව්ස් අපි දන්නවානේ මෙන්න මේ මෙයාලා because වගේ කට්ටිය so වගේ කට්ටිය අපි පාවිච්චි කරන්නේ වාක්‍ය දෙකක් එකතු කරන්නනේ. ඒක අපි දන්නවා. එතකොට මේ තියෙන්නේ පුතේ තනියම නිකන් මූලික මට්ටමේ වාක්‍යයක් නෙමෙයි ඊට වඩා චුට්ටක් expand එකක්. ඇයි ඒ? මුලින්ම එක වාක්‍යයක් කියලා ඒකටම තව වාක්‍යයක් ඇඩ් කරලා තියෙනවා. එතකොට ඕක අපි ප්‍රැක්ටිස් කරන්න නම් ඉස්සෙල්ලා මුලින් වාක්‍ය ලියන්න බෑ. මුලින් අපි වාක්‍ය හදාගෙන පස්සේ බලමු ඕවා එකතු කරලා තව වාක්‍ය වැඩි කරලා ලියන්න. තේරුණානේ? right. එතකොට entertainment කියන්නේ ගොඩක් හොඳ දෙයක්ලු අපිට relax වෙන්න පුළුවන්ලු stress එක නැතුව ඉන්න පුළුවන්ලු. හරි. In today's busy fast moving world දෙකම එකට කියලා තියෙනවා. busy කියන්නේ කාර්ය බහුලයි fast moving වේගෙන් ගමන් කරන ලෝකයක having entertainment has become an essential part of one's life. පුතේ මේ essential කියන්නේ වැදගත්. පුතේ මේ ලෝකයේ move වෙනවත් එක්කම කාර්ය බහුලත්වය වැඩි වෙනවත් එක්කම මිනිස්සෙක්ට රසවින්දනයක් තියෙන්න ඕනෙමද නැද්ද? ඕනෙමයි. මොකද ස්ට්‍රෙස් එකත් එක්ක අපි ගනුදෙනු කරද්දී අපි හැමෝම ඉන්නයි. මමත් රැයට දැන් මේ වැඩ ටික ඉවර කරලා සින්දුවක් අහලා තමයි නිදාගන්නේ. ඔයාලත් එහෙමනේ. කොච්චර පාඩම් කරත් පොඩි වෙලාවක් හරි සින්දුවක් හරි ඔයා කැමති ප්‍රෝග්‍රෑම් එකක් මොන හරි බලනවා. එහෙම අපිට පොඩි මිනිස්සුනේ අපි. හරි. අපිට එක්සෑම් තියෙනවා තමයි, ඒ වැඩ තියෙනවා තමයි. නමුත් අපි ඒවට පාඩම් කරන්නත් ඕනේ තමයි. එහෙම කරගෙන යන අතරේ ඉතින් අපිට පොඩි කියලා රිලැක්ස් එකක් තියෙන්න ඕන නිසා අපි සින්දුවක් වගේ අහනවා. ඉතින් මේකත් ඒ කතාව තමයි කියන්නේ. essential කියනකොට අත්‍යවශ්‍යයි. හරිම වැදගත්. මිනිස්සෙගේ ජීවිතයේ පුතේ එන්ටර්ටේන්මන්ට් එක තියනවා කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක් කියලා කියනවා. හරි. ඔන්න දැන් තියෙනවා පුතේ මිනිස්සු කරන දේවල් ගැන. people do කියන්නේ කරනවාටනේ. so many things. ගොඩාක් දේවල් කරනවා. බලන්න අපි දන්න වාක්‍යයක්. as entertainment ගොඩාක් දේවල් කරනවා එන්ටර්ටේන්මන්ට් එක වශයෙන් කියලා කියනවා. හරිද? රයිට්. ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න කට් වුණා ලොග් වෙන්න බෑ කියනවා. waiting room එකේ වැටලා නැහැ නේ මේක නේද? participants එහෙම ප්‍රශ්නයක් නැහැ නේද? try කරොත් එන්න පුළුවන් මම හිතන්නේ ඔක සර්. right. පොඩ්ඩකට මම sharing නවත්තන්න ළමයි.
ඉතින් කියන්න ළමයි පාඩම් වැඩ එහෙම කරන් යනවද ඔයාලා? ගැටලුවක් නැහැ නේද? ෂේප් එක යනවනේ. මේ ඇයි දන්නේ එහෙම වෙන්නේ? කවන්නේ අපි කතා කරගෙන යන්කෝ. හරි. ඕකේ. එතකොට people do so many things. ඔන්න පුතේ අපිට ඉස්සෙල්ලා දැන් බලන්න මේ වාක්‍ය එකකට එකක් පුතේ සමානයි. ගොඩක් වෙලාවට එකම ටිකක් අපිට ඉන්නේ. දැන් ඉස්සෙල්ලාත් අපිට මේ වගේ වාක්‍යයක් හම්බ වෙනවා. ඔන්න දැනුත් කියනවා. people do so many things. ගොඩාක් දේවල් කරනවලු as entertainment. entertainment එක වශයෙන් ගොඩක් දේවල් කරනවා. ඔන්න දැන් තියෙනවා පුතේ entertainment එකට කරන දේවල් ටික. හරි. listening to music. music වලට සවන් දීම. watching films. චිත්‍රපටි නැරඹීම. doing sports. ඒක අපිට අමතකුණා ක්‍රීඩා කරන එක මිනිස්සු කරන්නේ නැද්ද? කරනවා. playing instruments. violin play කරනවා, guitar play කරනවා. සමහරක් අය විනෝදයට කරන දේවල්. gardening. ගෙවතු වගාව. traveling. travel කිරීම. singing. ගායනාව. dancing. සමහරක් අය dance කරනවා නේ. හරි. etc. මොකද පුතේ මේ etc කියන්නේ etc. ඒ කියන්නේ අපි අර සිංහලෙන් තිත්පේලියක් තියන්නේ. අඹ දම නාරං කියලා තිත්පේලියක් තිබ්බොත් එතනින් යාට මොනවද යන්නේ? කෙසෙල් දෙල්ල එළවලු වර්ග පළතුරු වර්ග ටික කරන්නේ. එළවලු මේ පළතුරු. හරි. ඇපල් දොඩම් මිදි කියලා තිත්පේලියක් තිබ්බොත් මොකද වෙන්නේ? අපි දන්නවා එතනින් එහාට තියෙන්නේ මොනවද? පළතුරුම තමයි කියලා. මේත් ඒ වගේ. හරි. තව etc කියන තවත් තියෙනවා කියලා. some forms of entertainment. some entertainment කියලා නැවැත්තුවත් කමක් නැහැ පුතේ. මේ forms කියන්නේ විදි. විවිධ විදි කියලා කියනවා. හරිද? මිදි නෙමෙයි විදි. හරි. what you need on ටිකක් වෙනස් වාක්‍යයක් is to do it pleasantly to get relaxation and satisfaction. what you need is ඔයාට දැන් මම කියවනේ මේවා තමයි techniques පුතේ. මේ mechanics කියලා අපි කියන්නේ මේවට. මේක මුලින්ම එසේ පුරුදු වෙන එක්කෙනෙකුට මුලින්ම හදන්න බෑ. හැබැයි එසේ එකක් හොඳට ලියන්න යද්දී දැන් ඔයා දන්නවා එක එක වර්ගයේ techniques mechanics මේකට දාන්න. දැන් මෙයා කියනවා what you need is to do. ඔයා කරන්න ඕන දේ තමයි මොකක්ද දන්නවද? it pleasantly to get relaxation and satisfaction. relaxation කියන්නේ පුතේ අපි කියන විවේචනය. අපි කියන්නේ relax වෙනවා කියන්නේ කොහොමද අපි ඒකට කියන්නේ සිංහලෙන්? මොනවාද? you know right, I don't know many Sinhala words. That's it. That's the problem. Another relaxation. Relax වෙනවා කියන්නේ අපි how do we say ළමයි? මතකින් නෑ. ඔකම හරි relax වෙනවා කියන්නේ තේරෙනවානේ. rest කරනවා වගේ වැඩන්නේ. හා එතකොට දන්න සිංහල වචන තිබ්බොත් දාන්න. හරි. හරි satisfaction කියන්නේ පුතේ ඒ වගේ දෙයක්. satisfaction කියන්නේ අපි satisfy වෙනවා. අපිට නිකන් ඒකෙන් අපි බලාපොරොත්තු වෙන දේ හම්බ වෙනවා වගේ එක. හරි satisfaction කියලා කියන්නේ ඒකට. ඔයා හොඳට පාඩම් කරලා ඔයා 9 years ගත්තොත් ඒක තමයි ඔයාගේ satisfaction එක. ඔයා සතුටු වෙන තැන එතන. හරිද? right. I don't know most of the Sinhala words ළමයි. yeah. නුහුරු දිවත් පැටලෙනවා නිකන්. හරි. right. even cooking meals in the kitchen can be an activity of entertainment if you enjoy doing it. Yeah, for some people it may. සමහරක් වෙලාවට පුතේ some people like to do cooking. සමහරක් අය cook කරන්න කැමති. උයන එකම සමහරක් අයගේ hobby එකක් වෙනවා. මේ ඔය ගොඩක් පිරිමි ළමයින්ට තියෙන hobby එකක්. සමහරක් වෙලාවට ගෙදර මොකෙක් කරන්න නැති වෙලා අඩු වෙනවා හොඳට. ආයි master chef තමයි. හරිද? අන් ඒ වගේ. right. එතකොට සමහරක් වෙලාවට බලන්න පුතේ even cooking meals. දැන් එතන පොඩි ටෙක්නික් එකක් මෙකැනික් එකක් ගිහින් තියෙන්නේ. අර ගොඩට මෙයාව දාන්න නැතුව මාත්‍රිකාවෙන් පොඩ්ඩක් යන අර මේකටම ඒක ලස්සනට මැච් කරගෙන තියෙනවා. මේ අතරින් cooking meals කියන්නේ සමහරක් අය කරන දෙයක් කියලා. ඒකත් එක්තරා විදිහක leisure activity එකක් කියලා කියන්න හදන. තේරුණා නේද ළමයි? right. දැන් ඔන්න දින advantages ඊළඟට කතා කරන්න ඕනේ. advantages of entertainment. right. advantages කියනවා yes මනස සහැල්ලු කර ගන්නවා කියලා කියනවා. right. yeah. yes maybe okay right. maybe it's මනස සහැල්ලු කර ගන්නවා something like that. okay. having any form of entertainment ඕනෑම වර්ගේ having කියන්නේ මම කිව්වා පුතේ දැන් පොඩ්ඩකට කලින් කරා මුලින් පටන් ගන්නදිමත් කිව්වා තියනවා කියන එකනේ. එතකොට ඕනෑම වර්ගේ entertainment එකක් තිබීම in one's life කෙනෙකුගේ ජීවිතයට තමයි පුතේ one's life කියලා කියන්නේ. හරි. is very important. ඔන්න දැන් දැකනේ ළම එකම වචන ටිකක් අරගෙන ගොඩක් වැදගත්ලු because නිසා මොකක් නිසාද? it keeps you away from
daily monotonous life ඔන්න ඕක දන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. අපි කියවනේ අපි දන්න වචන වලින් යන්නේ කියලා. මේ monotonous life කියලා කියනකොට ඒකාකාරී ජීවිතය. ඔයාලට ඔය වෙනුවට දාන්න පුළුවන් පුතේ daily complex life. අපි simple කියනවා සරලයි ඒකෙම අනිත් පැත්ත සංකීර්ණයි කියනවා complex කියන එක. daily complex life. ඔයා දන්න ඕන වචනයක් දාන්න පුළුවන්. තේරෙනවද? දන්න කියලා හැම එකම දාන්න බෑ ගැලපෙන වචනයක්. right? and provides you with enjoyment විනෝදයක් ඔයාලට සපයනවා කියලා කියනවා. right? entertainment refreshes your mind refresh කරනවා. ඕකත් කියන්නේ පුතේ ඔය beam ad වල එහෙම තියෙනවා. ඔයාගේ ඔළුව refresh කරනවා එහෙම කියලා එහෙම කියන්නේ sprite ad වල එහෙම. right? and gives you a pleasant soothing effect. ඔය pleasant කියලා කියන්නේ අපි දන්නවා ප්‍රසන්නයි කියන එක. ඒතකොට soothing කියලා කියන්නේ ඒ වගේම idea එකක්. while you are exhausted ඔන්න බලන්න පුතේ වැඩිපුරම ගිහින් තියෙන මේ connectives connectives තමයි ගිහින් තියෙන සෑහෙන ගොඩක්. ඇයි මේ while කියන්නේ අතර. ඔයාලට තේරෙනවා ඇති පුතේ සරල මට්ටමේ වාක්‍යයක් ලියද්දී අපි ලියන්නේ තනි වාක්‍ය. හැබැයි you are complex එසේ එකක්. එහෙම නැත්නම් ටිකක් ඝනකම එසේ එකක් ලියද්දී සංකීර්ණ එසේ එකක් ලියද්දී මෙන්න මේ විදිහේ connections පාවිච්චි මේ connectives පාවිච්චි කරලා වාක්‍ය දෙකක් කනෙක්ට් කරන්න පුළුවන්. ආන් එතකොට long sentence එකක් එනවා meaningful එකක්. තව ටිකක් අර අර්ථය එකතු වෙච්ච බොහොම ලස්සන sentence එකක් ඔයාලට හම්බ වෙනවා. ඕවා එතකොට අපි ඉස්සරහට practice කරන්න ඕනේ. ඕක practice කරන්න කලින් අපි සාමාන්‍ය වාක්‍ය ලියන් ඉන්න ඕනේ. හරි. එතකොට මේ when you are exhausted මොකද පුතේ මේ exhausted කියන්නේ? ඕක ඔයාලා දන්නවා ඉස්කෝලේ වල main hall වල තියෙනවා ළමයි exhaust fan කියලා. අර main hall එකේ රස්නේ තියෙනවා. රස්නේ තියෙනකොට exhaust fan දානවා. දන්නේ නැති ඔයාලගේ ඉස්කෝලේ වල තියෙනවද කියලා අපේ schools වල නම් තිබ්බව. හරිද? right. හැබැයි ඒක දැම්ම කියලා නම් මොකුත් වෙන්නේ නැහැ. නිකන් ඒක කැරකෙනවා විතරයි. ඒකේ බලාපොරොත්තුව මොකද්ද ළමයි? ඇතුළේ තියෙන රස්නය එළියට යන්න නමුත් ඒක කැරකෙනවා විතරයි එහෙම රස්නිය යන්නේ නැහැ. හරිද? right. exhausted කියන්නේ පුතේ ආන් ඒ වගේ එකක්. exhaust fan එකකින් කරන්නේ අර නිකන් අර තැම්බිලා තියෙන වගේ වාතය අයින් කරන එක නෙවෙයි exhaust වෙනවා කියන්නේ පුතේ ඒ වගේ කතන්දරයක්. හොඳටම මහන්සි, tired. මට වුණත් එහෙම දැන් උදේත් පන්තියක් කරලා හවස පන්තියක් කරලා ඒත් ඔයාලා වෙනුවෙන් අතාරින්න නැතුව රැයට කන්නෙත් නැතුව දැන් 9:40 තාම ඉන්නවා ඉතින්. හරිද? right. අපි පැය දෙකකට කිට්ටු වෙන්න යනවා නේ ළමයි දැන් 9:08ට හරියට පටන් ගත්තනේ 8:05 වෙද්දි. දැන් 9:38යි 10 විතර වෙනකන් යනවා. හරිද? right. while you are exhausted කියන්නේ පුතේ මම අර කිව්ව හෙම්බත් වෙලා හරියටම කිව්වොත් ඒ වගේ. හරි while you are exhausted after a hard day's workload කියන්නේ පුතේ මොකද්ද? වැඩ කන්ද කියන එක. හරි work කියලා නවත්තන්නත් පුළුවන් work load එක. අපි දන්නවා load එකක් කියන්නේ එහෙමනේ. workload වැඩ කන්දක අවසානයේදී ඔයා exhaust වෙලා ඉන්නකොට entertainment කියන එක මගින් පුතේ ඇත්තටම ඔයා refresh වෙනවා. ඒක ඇත්තටම හොඳයි. පොඩි හරි සින්දුවක් අපි අහලා නිදා ගන්නවා කියන්නේ පොඩි රිෆ්‍රෙෂ්මන්ට් එකක් තියෙනවා. හැබැයි සින්දු අහනවා කියලා අඬනේව අහන්න එපා. එහෙමයි කියලා දේශාභිමානී ගී අහන්නත් එපා. හරිද? මේ සාමාන්‍ය සින්දුවක් අහන්න. හරි. right. for example ඔන්න පුතේ තව ටෙක්නික් එකක්. for example ඔයා එසේ එකක් කියන්නේ පුතේ උදාහරණ දාන්න පුළුවන් ඔයාලට. හරි උදාහරණ දාන්න පුළුවන්. playing a musical instrument ඒ කියන්නේ musical instrument එකක් play කරන එක differs from watching a film. පුතේ සමහරක් අයට පුතේ එක එකනාගේ කැමැත්ත වෙනස්නේ. ඒතර එක එකනාගේ taste එක වෙනස්. සමහරක් අය පුතේ music එකක් play කරලා music instrument එකක් play කරද්දී watching film කරන ඒ කියන්නේ film එකක් බලන කට්ටිය වෙනම ඉන්නත් පුළුවන්. එතකොට පුතේ අපි film එකක් බලලා ගන්න entertainment එක නෙමෙයි අත්‍තරම අපිට හම්බෙන්නේ music එකක් අහලා. music play කරලා. අන් ඒ වගේ. හරි. The one who plays the musical instrument not only entertains himself but also the listeners as well. හරි. right. ඊට පස්සේ මෙන්න මේ කතාවෙන් තමයි පුතේ මෙයා එක තවත් පැහැදිලි කරන්නේ. සාමාන්‍ය පුතේ musical instrument එකක් play කරද්දී ඔයාලගේ යාළුවෝ හරි කවුරු හරි ඔයාට පුළුවන් නම් එහෙමයි. සාමාන්‍ය ගිටාර් එකක් play කරොත් වටේ ඉන්න මිනිස්සු බලන්නේ නැතුව ඉන්නවද? බලනවා ළමයි. හරිද? ගිටාර් එකක් play කරොත් ලස්සන play කරන. ඒක අහන් ඉන්න ආසයිලම වයලින් එකක් හරි මොකක් හරි මොනවා හරි instrument එකක් play කරද්දී අහන් ඉන්න හිතෙනවා. ඒතකොට ඇත්තටම මේ වගේ දෙයකින් සාමාන්‍යයෙන් Taman විතරක් නෙමෙයි වටේ ඉන්න මිනිස්සුත් අපිට සනසවන්න යාළුව රිෆ්‍රෙෂ් කරන වැඩේ කරන්න පුළුවන්. හැබැයි මේ watching film is something personal and individual. ෆිල්ම් එක බලන එක පුතේ ඉතින් අපි එක එකනා බලන ෆිල්ම් වෙනයිනේ. ඒතකොට එක එකනාගේ ටේස්ට් එක දුන්න සාමාන්‍යයෙන් ඔයා කැමති ටැමිල් ෆිල්ම් එකක් නම් ඔයා ටැමිල් ෆිල්ම් එක බලලා තමයි ඔයා මේ එන්ජොයි කරන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් දැන් එකම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා ඉතින් ගෙදර වෙන්න පුළුවන් කියමු. ගෙදර අයියයි මල්ලි ඉන්නවා. අයියා ටැමිල් ෆිල්ම් බලන්න කැමති, මල්ලි ළමා කාටුන් බලන්න කැමති. බෑනේ කරන්න එතකොට. ආන් ඒ වගේ තමයි. හරිද? right. playing the guitar is my choice of entertainment. මොකක් ගැනද පුතේ කියලා තියෙන්නේ? මෙයාලා කියනවා අන්තිමේට ඔයා කැමති එකක් කියන්න කියලානේ.
එතකොට මෙයා කියනවා මගේ choice එක මගේ තේරීම තමයි මොකද්ද playing the guitar. I have been doing this since my childhood. මොකද්ද පුතේ මේ since කියන්නේ? ඕක හැමදාම කියද්දි මම ඔයාලට මතක් කරන දෙයක් තමයි ඔය මිස්ටර් බේකර් එක එහෙම. හරි දන්නවා නාල පිටි කඩයක් තියෙනවා. ඒකේ දකින්න පුළුවන් මේ කතාව. පුතේ since කියලා කියන්නේ ඔයා ගොඩක් ඇඳුම් කඩවල් වල සාමාන්‍යව පරණ කියන්නේ ඉස්සර පරණ නෑ. කඩවල් වල පුතේ දැකලා තියෙනවා since කියලා අවුරුද්දක් දානවා. since 2010, since 2010, එමෙතන since 2015, since 1945 වගේ මොකක්ද ඒ කියන්න හදන්නේ? right ඒ කියන්නේ යන්නේ පුතේ ඒ කාලේ ඉඳන් පැවතගෙන එනවා කියන්නේ. හරිද? 2010 ඉඳන් since 2010 කිව්වොත් 2010 සිට දැන් තාම මේ හොටෙල් එක තියෙනවා. ආන් ඒ වගේ. ඒතර මෙතන මෙයා කියන්නේ since my childhood. එහෙනම් මොන කාලය ගැනද කියන්නේ? මෙයාගේ ළමා කාලේ. ළමා කාලයේ සිට තාම මෙයා මේ වැඩේ කරන් එනවා. හරි. It gives me immense pleasure. පුතේ මේ immense කියලා කියන්නේ අර ගොඩක් කියන අයිඩියා එක තමයි. හරි. ලොකු සතුටක් දෙනවා කියලා කියනවා because මේ බලන්න හැමතිස්සෙම මේ විදිහමයි ගිහින් තියෙන්නේ. When I play my guitar. හරි. එහෙම පුතේ අපි ඔය connectives වගේ දාලා හදාගත්තොත් අපිට long sentences හැදෙනවනේ. ඒකට අපේ content එකත් automatically fill වෙනවා. හරි. I not only entertain myself but also greater extent entertain others as well. මෙතන නිකන් තියෙනවානේ. හරි. right. මම මාව විතරක් නෙමෙයි පුතේ ඒ කියන්නේ එන්ටර්ටේන් ගිටාර් ප්ලේ කරන ප්ලේයර්ස් ලගේ එහෙම තමයි. හරිද? එයා විතරක් නෙමෙයි වටේ ඉන්න අය සින්දුවක් කියද්දි කොච්චර ආසයිද නේ. ඒ කියන්නේ අහන් ඉන්න හිතනවනේ කවුරු හරි ගිටාර් ප්ලේ කරන එක. අපෙත් යාළුවෙක් හිටියා තාම ඉන්නව. මේ අපි ඉතින් හැමෝම එයා සින්දුවක් කියද්දි අපි ඔක්කොම වෙන වැඩ නවත්තලා ඒක අහන් ඉන්නවා. හරි? හා. So it makes me happy. දැන් මෙයා කියනවනේ මෙයා කැමති ගිටාර් ප්ලේ කරන එක කියලා. සහ ඒකෙන් අනිත් අයත් රසවින්දනයට ලක් වෙනවා කියනවනේ. ඉතින් මෙයා කියනවා මේකෙන් මට ලොකු සතුටක් හම්බෙනවා කියලා. And also so far I have studied so far කියන්නේ පුටු නෙමෙයි හරි මේ දක්වා කියන එක I have studied the field of music field එක study කරලා තියෙනවා බලන්න පුතේ have studied මං කිව්වේ පාඩම් කරලා තියෙනවා මොන ටෙස්ට්ද පුතේ ඔය present perfect වර්තමාන කාලේ මොහොතකට පෙර ඒ කියන්නේ මෙයා මේ වෙද්දි සංගීතයක් හදාarලා තියෙනවා to a great extent කියන්නේ පුතේ විශාල පරිමාණයකට. ඒ කියන්නේ ලොකු වපසරියක් දක්වා මෙයා මේ වෙද්දී සංගීතය හදාරලා තියෙනවා. ඉගෙනගෙන තියෙනවා. මතකයිනේ? have කියද්දී අපි past මේ present perfect ගිදී ආව ගන්නවා. have එක studied දැම්මොත් studied කියන්නේ ඉගෙන ගන්නවා නෙමෙයි ඉගෙනගෙන කියන එක. ඒ කියන්නේ past participle එක එන්නේ. හරිද? ඒතර ඉගෙන ගන්නවා ඉගෙන ගත්තා ඉගෙනගෙනනේ. have එක studied ආවොත් ඉගෙනගෙන. මේ දක්වා ඔහු ඉගෙනගෙන තියෙනවා කියලායි අපි කියන්නේ. හරි නේද? right. therefore මේකත් පුතේ මං කියලා දීලා තිනවා connective එකක්. therefore කියන්නේ එම නිසා I feel that මට හැඟෙනවාලු my choice of entertainment has made me knowledgeable as well. මෙයාට හිතෙනවලු ඉතින් මගේ තේරීම මාව knowledge එක පැත්තෙනුත් ඉදිරියට අරගෙන තියනවා කියලා. වෙන්න පුළුවන් ළමයි. right. not only that මෙන්න මේවා තමයි පුතේ mechanics. ඔන්න ඔය වගේ ඔයාගේ idea දාන්න පුළුවන්. මේ ඒ විතරක් නෙමෙයි කියන්නේ. සිංහලෙන් අපි කියන්නේ ළමයි ඒ විතරක් නෙමෙයි කියලා. හා. not only that if there is dedication මොකද පුතේ මේ dedication කියලා කියන්නේ කැපවීම. කැපවීම තියෙනවා නම් පුතේ you can divert your choice of entertainment into a source of income as well. මොකද පුතේ මේ divert කරනවා කියන්නේ phones වල ඉස්සර තියපු option එක තාමත් තියෙනවා. ඉස්සර අර දැන් WhatsApp වලින් නම් මම හිතන්නේ එහෙම කරන්න පුළුවන් කියලා divert කරනවා. සාමාන්‍යයෙන් දෙන්නේ කෝල් එකක් කතා කර කර ඉඳද්දී ඒ කෝල් එකට තව කෙනෙක් ඇඩ් කරන්න පුළුවන් නේ ළමයි. හරි. divert නිකන් අර පරිවර්තනය කරනවා වගේ එකක්. මොනවාද? අර WhatsApp වීඩියෝ මේ voice call එක වීඩියෝ call එක හරවනවා වගේ වැඩකුත් තමයි කියන්නේ. එතකොට මෙයා කියන පුතේ සමහරක් වෙලාවට ඔයා රසවින්දනයේ උදෙසා කරන දේ ඕනේ නම් ඔයාට source of income එකක් කියන්නේ money ආදායමක්. ආදායම් ප්‍රභවයක්. පුතේ source කියන්නේ ප්‍රභවයට. මං කිව්වා පුතේ ඔයාලා source කියලා කියද්දී අර තක්කාලි source කියන්නේ මෙහෙම ඈ. තක්කාලි source කියලා කියන්නේ SAUCE. ඒවා ඔයාලා බලන්න ගෙදරට අම්මලා තාත්තලා ගේනවනේ source packet එකක් හරි බෝතලයක් හරි. එතකොට මේවා ගහන්න තියෙනවා බලන්න හරි. ඒ source මේක. මෙතන තියෙන්නේ පුතේ source කියලා ප්‍රභවය කියන එක. එතකොට හරියට ඔයා හරියට මේ වැඩේ කරන් ගියොත් සමහරක් විට ඔයාගේ රසවින්දනය සඳහා ඔයා කරන දේ source of income එකක් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ආදායම් ප්‍රභවයක් බවට පත් කරන්න පුළුවන්. ඇත්තට ඉතින් මෙයාට පුළුවන් ඕන YouTube channel එකක් වගේ පටන් අරන් සින්දු ටිකක් හදන්න ආන් ඔය වගේ. හා. ඔන්න ළමයි වැඩේ අවසానයි. එසේ එක ක්ලාස් එක නෙමෙයි. ඔයාලට දැන් තේරුණාද එසේ එකක් ලියවෙන විදිය මෙන්න මේකයි කියලා.
තේරෙනවද කතන්දරේ? බලන්න පුතේ ආවට ගියාට කතන්දර කියලා නැහැ. මොන වගේ දෙයක්ද අපිට හම්බෙන මාතෘකාව? ඒක අනුව දැන් මේක නම් මුලින්ම එන්ටර්ටේන්මන්ට් කියන්නේ මොකක්ද? ඊට පස්සේ ඒක අපි කොහොමද කරන්නේ? මිනිස්සු එක එක්කෙනා කරන එන්ටර්ටේන්මන්ට් වර්ග මොනවද? මම මොනවද කරන්න කැමති? ඔය විදියට පුතේ මාතෘකාව පැති කීපයකට විහිදුවලා නේද තියෙන්නේ. අන්න ඔහොම කරොත් තමයි පුතේ ඔයාට টොප්ම ලකුණක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඕකේ එසේ එක පුතේ ලකුණු හම්බෙන්නේ මෙන්න මේ දේවල් වලට. රයිට් මම ඒකත් ඔයාලට පෙන්නලා ඉන්නම්කෝ. මෙන්න මෙතන ඇති. රයිට්. තා මේක නෑ දාලා නෑ ළමයි. හරි. අර content language කියලා තිබ්බේ. content එකට පුතේ එසේ එකේ අපිට හම්බෙනවා ලකුණු පහක් ළමයි. content කියලා කියන්නේ අන්තර්ගතය කියලා කියන්නේ ඔයා කොච්චරක් දේවල් මේකට ඉන්ක්ලූඩ් කරනවාද කියන එක. ඒ කියන්නේ හරියට බැලුවොත් වචන 200යිනේ ලියවෙන්න ඕනේ. ඒ කියන්නේ වචන 200කට හරියන විදිහට ඔයා අදාළ content එකක් මේක ඇතුලේ නිර්මාණය කරලා තියනවාද කියන එක. ඔයා නිර්මාණය කරන content එක තියෙනවා නේ පුතේ. දැන් ওই content එකේ ඔයා අයිනම් ආ කියලා දානවා. අයිනම් ඊස් කියලා වගේ දානවා. හීනම් ආ වගේ දානවා. පුතේ grammatical errors නේද ඒවා. ව්‍යාකරණානුකූල වැරදි. ඒවා කරොත් ඔයාට මෙන්න මේ ලකුණු පහ අයින් වෙනවා. හැබැයි ඔයා content එක ලියන content එකට ඒ ලියන content එකේම පුතේ කිසිදු grammar error එකක් නොවි බොහොම පිළිවෙලට neat එකට ලියනවාට. ඒක neat එක කියලා කියන්නේ අපි වාක්‍යවල වැරදි නැතුව ලියනවාට. grammar errors එන්නේ නැතුව ලියනවාට ඔයාට ලකුණු පහක් හම්බ වෙනවා. හරිද? right. එතකොට ඔතන 5යි content එකේ 5යි ලකුණු 10යි එසේ එකේ. හරිද? ඊට පස්සේ ඔයාලට හම්බ වෙනවා ළමයි වැඩිපුර ලකුණු ටිකක් organization සහ mechanics වලට. right. organization එකට මට මතක විදියට ළමයි 3ක් හරිද? 3ක් හෝ 2ක්. හරි? ඒ දෙන්න මාරු වෙනවද දන්නේ නැහැ. mechanics එකේ මට මතක නැහැ හරියටම. mechanics කියන්නේ යාන්ත්‍රණ. ඕක මට මතක විදියට mechanics වලට ලකුණු 2ක්. 5යි 10යි 13යි 15යි. තේරෙනව නේද? content එකට ලකුණු 5යි, language එකට ලකුණු 5යි, organization එකට ලකුණු 3යි, mechanics වලට ලකුණු 2යි. හරිද? right. එතකොට ඔන්න ඔය විදියට තමයි ඔයාලට ලකුණු හම්බෙන්නේ. හරි. දැන් පුතේ හිතන්නකෝ ඔයා වචන අපි හිතමු ඔයා content එක ලියනවා ළමයි වචන 200ක් නේ කියන්නේ ඔයා ලියනවා වචන 175කට විතර. ලකුණු බලලා ඔයාගේ content එකට අපි හිතමුකෝ ලකුණු දුන්නා කියලා 3මාරක් විතර. 3මාර 5න් 3මාර. හරි. ඒ 3මාරටම පුතේ ඔයා කිසිදු grammar error එකක් වෙන්න නොදී grammar errors කියන්නේ මේවත් grammar errors තමයි පුතේ. මොනවද? වාක්‍යයේ පළවෙනි අකුර capital නොවීම. එකකට ලකුණු අයින් වෙන්නේ නැහැ. නමුත් ඔයා significantly කීපවරක්ම capital ලකුණු omit කරලා තියෙනවා නම් capital ලකුණු දාලා නැත්නම් ඔන්න ලකුණක් අයින් වෙන්න පුළුවන්. එහෙමත් නොවි හැම අතින්ම perfect විදියට ඔයා ලිව්වොත් අපි හිතමු ඔයා ලියපු content එකට 3මාරයිනේ. ඒ කියන්නේ වචන 160ක් විතර ලිව්වේ කියමුකෝ. ඒ ගානට හරියන්නේ ලියපු ටික grammar error නැතුව ලිව්වනේ. ඒ නිසා තව ලකුණු 3මාරක් හම්බ වෙනවා. ඒතර ඔක්කොම ලකුණු 7යි. අපි මේ ලියපු ලකුණු 7ට හිතන්නකෝ ඔයා අපිලිවෙලට ලිව්වා. ඒ කියන්නේ මුලින්ම කියනවා වාසි මොනවද කියලා මැදට ගියාට පස්සේ හඳුන්වා දෙනවා මේ එන්ටර්ටේන්මන්ට් වර්ග මොනවද කියලා. එහෙම ලිව්වොත් ලකුණු හම්බෙන්නේ නැහැ නේ ළමයි. කියන්නේ හම්බෙනවා පිළිවෙලක් නැහැනේ. මනා සංවිධානයක් තියෙන්න ඕනේ. මුලින්ම එන්ටර්ටේන්මන්ට් වර්ග මොනවද කියනවා. ඊට පස්සේ වාසි ඊළඟට අවාසි ඊළඟට තමයි කන්ක්ලූෂන් එක කරන්නේ. ආන්ගේ විදියට ඔයා පිළිවෙලක් හරියට ලිව්වොත් අපි හිතමු පුතේ ඔයාලට දැන් 7යි මෙතන ඕගනයිසේෂන් එකේ ලකුණු 2ක් හම්බ වෙනවා. ඒතකොට 7යි 2යි 9යි. මැකනික්ස් වලට වඩා ලකුණක් දුන්න කියන්නකෝ. ලකුණු 10යි. තේරෙනවද මම මේ කියන එක? එසේ එකේ සාමාන්‍යයෙන් අපිට 15න් 10කට උඩින්වත් යන්න පුළුවන් කියන්නේ. රයිට්? ඒ නිසා මේක ලේසි වැඩක්. නමුත් අපි වැඩ කරේ නැත්නම් අමාරු වැඩක්. ඒ නිසා අපි මේකට වැඩ කරන්න ඕනේ. ඔන්න ඔහොමයි මේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ. තේරුණාද? එතකොට අපි මේ විදියට එසේ එකට දාන දවසත් එක්ක අපි දැනට ඉරිදා තමයි කතා කරගෙන තියෙන්නේ. වෙනසක් වුණොත් බලමු. වෙනසක් නම් වෙන එකක් නැහැ. ඉරිදටම අපිට තියාගන්න පුළුවන් වෙයි. ඒ විදිහට පුතේ අපිට මේ තියෙන මේ දිගටම තියෙන හැම එසේ එකක්ම හැම පැරග්‍රාෆ් ටොපික් එකක්ම අපි සාකච්ඡා කරනවා. මම ඕන්න මේ PDF එක නිකන් පෙන්නගෙන යන්න. මොකද ඔයාලට ටියුට් එක හම්බෙන්න නිසා. මේකේ පිටුම තියෙනවා ළමයි 44ක්. හරි. ඒකට හැම එකටම දීලා තියෙනවා එසේස් මේ 2017 17 ටික 18 19 20 21 ඔය විදිහට ගිහින් තියෙනවා. ඔයාලට හම්බෙන්නේ 25 එකක් දාලා. ඒ කියන්නේ ඔයා විභාගෙට යන්නේ 25 එසේස් ටිකක් තියලා. ඔන්න ස්ටෝරි එකක් තියෙනවා 2017. එතකොට අපි ඒව බලනවා කොහොමද ලියන්නේ කියලා. ඔය විදිහට මේක හැමදේම කතා කරලා තියෙන්නේ. අද ඉඳන්ම පටන් ගත්තාම අපිට ඇතිනේ පුතේ කාලේ වුණා. අපි දැන් අද කතා කරා. ඊළඟ දවසේ අපිට පුළුවන් ඕන නම් තව එසේ ටොපික්ස් මේකේ 2016 එසේ ටොපික් 3ම කතා කරන්න පුළුවන්. ඒ විදිහට විභාගයේ දක්වා මේ වැඩේ යනවා.
මම කියන්නේ පුතේ මග හරින්නෝ මග හැරතිය. ඕක ඔයාලගේ යාළුවන්ටත් කියන්න. මග හරින්නෝ මග හැර. දැන් මෙතන පන්ති අපේ හතරක් තියෙනවා. හතර දෙනාගෙන් පන්ති හතරෙන්ම ළමයි ඉස්සෙල්ලා බලදී 15ක් හිටියා. දැන් 11යි ඉන්නේ. ඒ කියන්නේ ළමයි 15ක් විතර තමයි ඉඳලා තියෙන්නේ. හරි. තව ඒ කියන්නේ භාගයට භාගයක් මෙතන නැහැනේ. භාගයට භාගයක් වැඩි ප්‍රමාණයක්. එතකොට එහෙම නැහැ. හරි. මම ඇත්තටම රෙකෝඩින් දෙන්නේ නැති වෙන්න හේතුව ඔන්න ඕක. මොකද ළමයි වුණාම දැනගන්න ඕනේ ළමයි හරියට මේකේ වැඩ ටික කරන් යන්න එපා පුතේ. අපි මහන්සි වෙනවා නම් ඔයාලත් මහන්සි වෙන්න එපා. ඒ කියන්නේ අපි මහන්සි වෙන නිසා ඔයාලා මහන්සි වෙන්න ඕනේ කියනවා නෙමෙයි. නමුත් ඉතින් ඔයාලට ටාගට් එකක් තියෙනවා නම් මේක කරන් යන්න ඔයාලා කැප වෙන්න එපා. ඒ නිසා. එතකොට දැන් මෙතන කැපවීම තියෙන ළමයි ටික අද දවසේ ඉන්නවා. මම හිතනවා මග හැරින්නෝ මග හැරිදිනේ. එතකොට මග හරින ළමයි ටික මග හැරෙයි. අද මේ ඉන්න ළමයි ටික අනිවාර්යෙන් ලබන දවසේ තිදී කියලා මම හිතනවා. හරි මට ඒ ඇති ළමයි. හරි අපිට අර හැමෝම පාස් කරන්න කියන අපිට උමනාව තිබ්බට ළමයි ළමයින්ට උමනාව නැත්තම් වැඩක් නැහැ නේ. ඒතකොට ඔයාලට උමනාව තිබ්බොත් මට පුළුවනි ඔයාලට මෙහෙම නෙමෙයි ඔයාලා පන්ති අරන් ඇවිල්ලා සර් මට මේක තේරෙන්නේ නැහැ කියලා දුන්නොත් ඒත් මට කියලා දෙන්න පුළුවන් ඔයාලට උමනාව තියෙනවා. හරි උමනාව නැත්තම් ළමයි අපි කොච්චර ෆෝස් කරත් වැඩක් නැහැ. හරි හැබැයි ඉතින් අර ක්ලාස් එකක් වශයෙන් එතකොට ප්‍රශ්නයක් එනවා මේ අපේ රිසල්ට් වලට එහෙම ඉතින් හැමෝම ඉතින් කැමැත්තෙන් මේ වැඩේ කරනවා නම් ජොයින් වෙන්න පුළුවන්. හරිද? දැන් එතකොට අද දවසේ මේ ළමයි ටික ඉන්නවා. මේ ළමයි ටික අනිවාර්යයෙන්ම මම හිතනවා ලබන දවසේ තිදී කියලා. මොකද මේ ඌමනාම සෙට් එක තමයි මෙතන ඉන්නේ. හරිම සන්තෝෂයි ළමයි හොයාගන්න. මොකද දැන් 8ට පටන් ගත්තේ 9:52 වෙලාව අතරමැද්ද එක්කෙනෙක් දෙන්නෙක් ඔය සිග්නල් එහෙම වෙන්න පුළුවන්. සිග්නල් එහෙම මේ වෙලාව අයින් වුණාට පටන් ගද්දි හිටපු ගාන හා සමාන ප්‍රමාණයක් ඉවර වෙද්දිත් ඉන්නවා. ඔන්න ඔය කන්සිස්ටන්සි එක තමයි පුතේ දිගටම තියෙන්න ඕනේ. මොනම දෙයක්වත් ඔයාට ගන්න බෑ ළමයි අකණ්ඩ පැවැත්මක් නැතුව. හරි මම මේ තත්ත්වෙට මගේ පන්තිය හදාගෙන තියෙන්නේ පැවැත්ම නිසාම තමයි ළමයි අකණ්ඩව වැඩ කරපු නිසා. අකණ්ඩ පැවැත්මක් තිබ්බ නිසා. මම කවදාවත් අතහැරලා නැහැ. මම කියලා තියෙනවානේ අයින් වෙන්න ඕන තරම් chances තියෙද්දි රුපියල් 2000ක් වඩිය අරගෙන අයින් වෙන්න ඕන තරම් chances තියෙද්දි අතහැරියේ නැහැ. මම මේ වැඩේ කරනවාමයි කියන තැන ස්ථාවරේ හිටියා. ඒතකොට අවුරුදු 2ක් ඇතුළත මම මේ වැඩේ කරලා පෙන්නලා තියෙනවා. මේ වෙද්දි රිසල්ට්ස් අතින් හොඳම පන්ති අපි කියන ස්ථාවරය ගොඩ නැගිලා තියෙනවා. දැන් ළමයි හොඳම සිද්ධියක් වෙනවා. මෙතෙක් කාලයක් මේ ටවුන් එකේ හිටපු ගොඩක් ගුරුවරු සබ්ද නැතුව කියන්නේ අපි ළඟදින ආවේ. ඒතකොට අපි ළඟදී ආවේ මීට අවුරුදු 15 20 30 විතර මේ පන්ති කරන ගොඩක් ගුරුවරු. දැන් අපි එක එක අපේ ක්ලාස් වල අපි වැඩ කරන විදියයි අපේ ප්‍රෝග්‍රෑම්ස් එළියට දාද්දි ඔන්න දැන් යාලත් දාන්න පටන් අරන් තියෙනවා. මෙච්චර කාලයක් හිටපු නැති කට්ටිය රිසල්ට්ස් උත් කියන්නේ එහෙම තමයි. ඉතින් හැම දෙයකම එහෙමනේ. හරි තරගකාරීත්වයක් තියෙනවානේ. එතකොට ඉතින් ඔන්න දැන් අපි වැඩ එළියට දාද්දි ගොඩක් වෙලාවට ගොඩක් පන්ති වලිනුත් දැන් ඔන්න දාන්න පටන් අරන් තියෙනවා. ඒනට වැඩ නැහැ. ඇඩ් එක නම් දානවා. ඉතින් කියන්නේ රිසල්ට්ස් නැහැනේ ළමයි. රිසල්ට්ස් වල හොඳටම දන්නවනේ. සාමාන්‍යයෙන් මේ අවුරුදු ගත්තත් මීට කලින් අවුරුදු ගත්තත් නාලපිටි ඉංග්‍රීසි රිසල්ට් එකක් තිබ්බ එක හොඳ පන්තියක්වත් නැහැ. හරිද? තිබ්බනම් අපි දකින්න එපයි. මොකද ඒව පන්තියක් තිබිලම නැහැ. හරි තියෙනවා නම් මට කියන්න සර් මෙහෙම පන්තියක් තියෙනවා කියලා. එහෙම නැහැ ළමයි. හරි තියෙනවා නම් ඒ තිබ්බනම් අපි මේ වෙද්දි රිසල්ට්ස් අප්ලෝඩ් කරලා දීදී ඒ පන්ති වලත් රිසල්ට් අප්ලෝඩ් වෙනවා. නමුත් කිසිම රිසල්ට් එකක් කිසිම පන්තියකින් අප්ලෝඩ් වෙලා නැහැ. මොකද ඉතින් අප්ලෝඩ් කරන්නේ නැති නිසා වෙන්න ඇතිනේ. ඉතින් අපි දන්නේ නැහැ කොහොමද කියලා. නමුත් එහෙම වෙන්න ඇති. හරි. එතකොට අපි එහෙම ස්ටෑන්ඩඩ් එකක් මේ වෙද්දි හදලා තියෙනවා. මට දැන් ඕනේ ඕල් දැන් grade 11 ළමයි නම් ටර්ම් ටෙස්ට් නෙමෙයි කෙලින්ම O level. grade 10 ළමයින්ට ටර්ම් ටෙස්ට් එකේ හොඳම ලකුණු අරන් ඊට පස්සේ O level. හරි. ඒ ගමනක් මේ යන්නේ. ඒතකොට ගමන ඇතුලේ හැමෝම එක වගේ වැඩ කරනවා නම් මම කැමතියි. එක එක්කෙනාගේ මට්ටම් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඌමනාව කියන එක පුතේ කාටවත් වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඌමනාව සමහරක් විට වැඩ බැරි වුණත් ඌමනාව තියෙන ළමයි ඊට වඩා වැඩක් කරගන්න. අන් එහෙමයි මේක වෙන්නේ. හරි. ඔයා යම්කිසි දෙයකට දෙන කැපවීම කොච්චරද මත තමයි ඔයාගේ අනාගතේ තීරණය වෙන්නේ. හරි. ඔය අපි හිතන්නේවත් නැති ළමයි තමයි අන්තිමේට අපේ යාළුවෙත් එහෙමයි යාළුවොත් එහෙමයි ළමයිත් එහෙමයි අපි හිතන්නේවත් නැති ළමයි සමහරක් වෙලාවට සෑහෙන්න කැපවීමක් කරලා ලොකු ගේමක් ගහනවා වැඩ කරපු ළමයින්ටත් වඩා කාලයක්. ඒ නිසා අන් ඒ වගේ ගේම් එකක් එතකොට ඔයා ගේම් එක සෙල්ලම් කරන විදිය අනුව තමයි ඔයාගේ ජයග්‍රහණය තියෙන්නේ. හරිද? එතකොට මේ ගේම් එක ජයග්‍රහණය කරන්න මම උමනා දේවල් ටික ඔක්කොම කියලා දෙනවා. මගේ බලාපොරොත්තු අද ඉන්න දැන් මෙතන 11ක් ඉන්න ඔය 11ම ලබන 11ත් ඉඳී කියලා මම හිතනවා. බල කරන්නේ නැහැ අනිවාර්යෙන් එන්න කියලා. හිටියොත් ඔයාලට කියලා තේරෙනවා. දැන් මං හිතන්නේ අද ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. මට ක්ලාස් එකෙන් පස්සේ ළමයි දැන් මං ඉවර කරනවා තව ටිකකින්. අනිවාර්යයෙන් මට WhatsApp එකට හරි මේකේ chat එකට හරි මේකේ chat එකට දාන්න මේක ඉවරයි. මට WhatsApp එකට කමෙන්ට් එකක් දාන්න සර් අද කියලා දුන්න ටික අපිට තේරුණා තේරුණේ නැහැ. කැමැත්තා. කියන්නේ ඔයාට තේරෙන්නේ නැහැ පුතේ. ඔයාට තේරුණා නම් තේරුණා කියන්න සර් තේරුන්නේ නැත්නම් තේරුන්නේ නැහැ කියන්න. සහ පුතේ මේකේ තව ඉම්ප්‍රූව් වෙන්න ඕන දේවල් තියෙනවා නම් පුතේ ඒවත් මට කියන්න. සර් කතා කරන ස්පීඩ් එක වැඩිද? එහෙම නැත්නම් සර් අපි තව එසේ එකක් මේ දවස්වල දාගමුද?
මේකේ මේ දේවල් කතා කරොත් හොඳයිද වගේ ඔයාලගේ අදහසුත් දාන්න ළමයි. වැඩේ හොඳයි නම් වැඩේ හොඳයි කියලා කියන්න. හරි. හිතකොට මේ ඉන්න පිරිසම ලබන දවසත් ඉදී කියලා අපි හිතනවා. එහෙම හිටියොත් ඉතින් ඔයාලට වැඩ කරන් යන්න පුළුවන් නම්. හරිද? ඒකට වැඩ ටික කන්ටිනියස්ලි කරගෙන යන්න. ඉස්සරහට පුතේ සමහරක් විට ඉතින් දැන් අද 8 ඉඳන් 10 වෙනකම් කරානේ. ඕකත් තව පැය භාගයක් විතර අපි ඉස්සරහට අදිමු හිමීට. හරි සින්දුවක් එහෙම අහලා හරි කොහොම හරි රෙස්ට් එකේ හරි කරගෙන යන්න. මට ඕනේ ළමයි දැන් මෙතන ඉන්න ළමයි හැමෝම උනන්දු තියෙන නිසා මට බොහොම සන්තෝෂයි සහ ගොඩක් ආඩම්බරයි ළමයි. මොකද 10 වෙනකම් ඇහැරගෙන ඉඳලා තියෙනවනේ. හරි. පැය දෙකක් ඔන්ලයින් එකක් අහගෙන ඉන්නවා කියන්නේ ලොකු දෙයක්. එතකොට ඒක ඇත්තටම අගය කරන්න ඕනේ. ඒ නිසා ඔයාලා හැමෝටම good luck වෙන්න කියලා බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි අදට වැඩ ඉවර කරමු නේ ළමයි. හරි. එතකොට අපිට හෙට පන්ති තියෙනවා. හෙට grade 11 ළමයින්ගේ පන්තිය තියෙනවා. හවස හෙට ළමයි අපි 3:00ට පටන් ගමුනේ. හොඳ වෙලාවට මතක් කරේ. මම group එකට message එකක් දැම්මේ නේ. 10ක් වෙලා. කමන්නේ දාන්න. හෙට 3:00ට විතර එන්න පුළුවන් නේ ඔයාලට. 3:00 මොකද දැන් මම දන්න විදිහට ඉස්කෝලේ වල පන්ති 3:00ට ඉවරයි. කමන්නේ 4ට හරි කමන්නේ 4ට හරි පටන් ගමු. එතකොට හෙට අපි තව වාක්‍ය ටිකක් සහ අපිට අනිත් පේපර් එක ගේන්නත් තියෙනවා. පේපර් ඩිස්කෂන් එක පුතේ මේ ඔයාලගේ අර වාරවේ විභාග පේපර් එක ඒකත් කතා කරන්න තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා. හරි. එතකොට කමු දහනවා කමු ඇත්ත බඩගිනි දැන් නම් කැම නිවිලත් ඇති අම්මලාට කියලා රත් කරගන්න හැරගෙන ඉන්නවනම් එහෙනම් හොඳයි නේ ළමයි. ස්ට්‍රෙස් එකක් නැහැ නේ. අපි ජස්ට් normally කතා කරන් කියන්නේ ස්ට්‍රෙස් එක එනවනම් ස්ට්‍රෙස් එක එන්නේ මගේ සද්ද වැඩි වුණොත් තමයි ඔයාලට. හරි. කතා කරන සද්ද වැඩි වුණොත්. ඒක ඉතින් කොහොමද default settings හරි. මයික් එක හාවනින් ඈත තියෙන ඉච්චර සද්ද නැතුව ඇති. රෙස්ට් නේද? ෂේප් එක යන්න පුළුවන් නේ වැඩි. හරි. බොහොම ජොලිය කතා කරගෙන යන්න. ලියන්න දෙයක් දුන්නේම නැහැනේ ඔයාලට මම. ඔයාලට අහන් ඉන්න විතරයි කිව්වේ. හැමදාම මේ විදිහට අපි කතා කරමු. හැමදාම කියන්නේ අපි දා ගන්න දවසට. එහෙනම් අපි මේ විදිහට කරන් යන් 9:57යි වෙලාව. එහෙනම් good night හැමෝටම. පාඩම් කරන ළමයි දැන් මේකෙන් පස්සේ ඔයා පාඩම් කරන්න ඉන්නවනම් මොන හරි සබ්ජෙක්ට් ටර්ම් ටෙස්ට් එනවා මුලින් ඉඳන් කරපු වැඩ බලා ගන්න essays paragraphs බලා ගන්න මම essay tute එක ඕකටත් පුතේ දාලා තියන්නම් මොකද tute එක හම් වෙනකන් ඔයාලට pdf එකෙන් වැඩක් ගන්න පුළුවන් නේ හරි අනිත් එක තමයි papers එහෙම පුතේ දැන් අපි ක්ලාස් එකේ කරන එක හරි නමුත් ඔයාලට ගෙදරදිත් පුතේ ඕන තරම් ඉන්ටර්නෙට් එකෙන් papers එහෙම හොයාගන්න බැරිද පුළුවන් paper books නැද්ද තියෙනවා ඔය ඕන එකක් අරගෙන පුතේ paper marking scheme එකම තියෙනවා. ඔයාලට තනියෙන් paper එකක් කරලා marking scheme එකෙන් බලා ගන්න පුළුවන්. මම මේ කියන්නේ මේ මම කරන්නේ නැහැ කියන එක නෙමෙයි. මම පන්තිය කරනවනේ ළමයි කොහොමද? උනන්දුව දින ළමයි ওই දේවල් ටිකක් කරනවා කොහොමද? මමම කරනකන් ඉන්නේ නැහැ. තමන්ම හොයලත් වැඩ ටික කර ගන්නවා. එහෙම කරන ළමයි තමයි හොඳ රිසල්ට් දාන්නේ. හරිද? right. එහෙනම් හැමෝටම good night. කාලා වේල නිදාගන්න මහන්සි නම් තව චුට්ටක් වෙලා නිදාගෙන ඉඳලා වගේ නැගිටලා වැඩ කරන්න නැත්නම් නිදාගෙන ඇහැරලා පාන්දර වැඩ කරන්න කොහොම හරි ඔයාලට ගැලපෙන විදිහකින් වැඩ ටික කරන්න එහෙනම් ගිහින් එන්නම් good night හැමෝටම